හරි මේ මාව ඇහෙනවනේ නේ. අර මැසේජ් එකක් දාන්න මාව ඇහෙනවද කියලා පොඩ්ඩක්. ඇහෙනවනේ නේ. කෝ කට්ටිය මාව පේනවා කියලා මං හිතනවා. මාව ඇහෙනවද කියලා කියන්නේ. මේ මාතෘකාව දාගන්න පදාර්ථ යාන්ත්‍රික ගුණ. මේ පාඩමේ නම right. පාඩමේ නම දාන්න පදාර්ථ යාන්ත්‍රික ගුණ. පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ නම පදාර්ථ යාන්ත්‍රික ගුණ. මේකේ කොටස් තියෙනවා තුනක්. හරි. පදාර්ථ යාන්ත්‍රික ගුණ වල කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ ප්‍රත්‍යස්තතාව, දුෂ්‍රාවීතාව සහ පෘෂ්ටිකාදතිය. එහෙම තමයි ඔබ තියෙන්නේ. මේකේ මේ ප්‍රත්‍යස්තතාවයේ කොටස සහ දුෂ්‍රාවීතාවයේ කොටස අපි පන්ති කතා කරලා තියෙන 26 27 ළමයින්ට මේ කතාව අදාළ නැහැ මම එන්න කියලා කිව්වේ මේ ඕනනම් ඉතින් ඇවිල්ලා අහන් ඉන්නේ එහෙම කේස් එකක් නැහැ මේක තේරෙනවා එහෙම ලොකු අවුල් පාඩමක් නෙවෙයි එහෙම අවුලක් නැහැ වඩේ යාන්ත්‍රික ඉවර නිසා කොහොමත් මේක තේරෙනවා එහෙම අවුලක් නැහැ. එතකොට ප්‍රත්‍යස්තතාව, දුෂ්‍රාවීතාව ඊළඟට පෘෂ්ටිඝාතතිය. හරි එහෙම තමයි එන්නේ. ඒ පෘෂ්ටිඝාතතිය ගත්තම ඒක තමයි සාමාන්‍යයෙන් ওই පාඩම් තුනේ කියන්නේ ඔයාලා මාත්‍රිකා තුන ගත්තම ඒකේ අමාරුවකට තියෙන පෘෂ්ටිඝාතතිය තමයි. ඉතින් අනිත් ඒවායි එහෙම ලොකු අවුලක් නැහැ. අනිත් දෙකේ එහෙම ප්‍රත්‍යස්ථාවයක් ඇත්තෙම නැහැ. දුෂ්‍රාවිතාව ටිකක් සංකීර්ණ කතා කීපයක් තියෙනවා. පෘෂ්ටිඝාතතිය තමයි ටිකක් වැඩිපුර කතාව තියෙන්නේ. ඒක තමයි කතා කරන්න ගන්නේ. right? ඔකේ යටතේ මාත්‍රිකාව දැන් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ මාත්‍රිකාව දැම්මනේ. ඒක යටතේ මාත්‍රිකාව දාන්න පෘෂ්ටිඝාතතිය කියලා. right? ඒක යටතේ මාත්‍රිකාව දාන්න පෘෂ්ටිඝාතතිය කියලා දාන්න. right? ඔකේ යාන්ත්‍රණයත් එක්ක සරල පැහැදිලි කිරීමක් දෙන්නම්. මාත්‍රිකාව දාන්න පෘෂ්ටිඝාතතිය. right? පෘෂ්ටිඝාතතිය. පෘෂ්ටිඝාතීය මාත්‍රිකාව දාන්න. හරි. මේකේ රෙකෝඩින් දෙන්නේ නැහැ හොඳද? right? රෙකෝඩින් එකක් මම ගන්නෙ මර්ගයේ වැඩකට. මේ මේක රෙකෝඩින් දෙන්නේ නැහැ. කිසිම හේතුවක් මත ඉල්ලන්න එපා දෙන්නේ නැහැ. right? ආන්ගින්. ළමයි මේ බලන්න පෘෂ්ටිඝාතී කියන කතා කරාම දැන් මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන්නේ. ඔයාලගේ මේ සතියේ දිනියයි පන්ති තියෙනවා ඔක්කොම ෆිසිකලි හොඳේ. right? මේ සතියේ ෆිසිකල් තියෙනවා, පේපර් තියෙනවා, ඒ ටික ඔක්කොම මේ සතියේ තියෙනවා හොඳද? කිසි අවුලක් නැත. පේපර්ස් දෙකක් ලියන්න වෙයි සමහර විට. මොකද මාතරට පේපර්ස් දෙකක් ගියා මේ දවස් වෙනකොට මේ දින ළමයින්ට පේපර්ස් දෙකක් ලියන්න වෙයි. ඒකට සූදානම් වෙලා ඉන්න දෙකක් කියන්නේ ෆුල් පේපර් එකක් වගේනේ. දෙකක් කියන්නේ ෆුල් පේපර් එකක් ලියන්න වෙයි. හරි. ඒකට සූදානම් වෙලා ඉන්න පොඩ්ඩක්. හරි. ඒක තියෙන විදිය ගැන මම කියන්නම්. හරි. ආන් ඉන්නකො ළමයි. ළමයි මෙන්න මේ විදියට දැන් මේ ඔයගොල්ලෝ දැකලාදී ජලය ගත්තොත් මේ ජලය ගත්තොත් මේ විදියට මේ ජල පෘෂ්ඨය නිසලයි නම් මේක නිසලයි නම් ජල පෘෂ්ඨය හරි නිසලව තියෙනවා නම් right මේ ජල පෘෂ්ඨය මෙන්න මේ උඩ කෙළවර මෙයාට කියනවා නිදහස් පෘෂ්ඨය කියලා. ජලයේ නිදහස් පෘෂ්ඨය කියලා කියන්නේ. අර සමහර පොඩි පොඩි කෘමීන් හරි පොඩි කෘමීන් වගේ අය මෙන්න මේ ජල පෘෂ්ඨයේ මෙන්න මෙහෙම ඉන්නව දැකලා ඇති. සමහර විට මේක මේ ලිං වල තමයි අපිට දකින්න පුළුවන්. right මෙන්න මේ විදිහට මේ කෘමියාගේ කකුලක් හොඳද? මේ කෘමියාගේ කකුලක් right මෙන්න මේ විදිහට මේ මෙන්න මෙහෙම ඔන්නෝම ආගාවින් අර මේ පෘෂ්ඨය පොඩ්ඩක් මෙහෙම නැවෙනවා. right ඔන්නෝම පෘෂ්ඨය පුරි නැම්මක් වගේ එකක් තියෙනවා. නිකන් ඒ කියන්නේ හරිය නිකන් මේ ද්‍රවයක නිකන් නිදහස් පෘෂ්ඨය නිකන් අර මේ රබර් වගේ නිකන් ඇදෙන ස්වභාවයක් තියෙනවා. මේ පෘෂ්ටිකාර්ති බලපෑමෙන් වෙන එකක්. හරිද? මේ අර කෘමියා. හරි. මේ කෘමියා. උඩ අණු එකක් නෙමෙයි තව අණු තියෙනවා මෙහි තව සෙට් එකක් තියෙනවා අණු ගොඩක් තියෙනවා. මෙයාගේ නම දියවත ලිස්සන්නා කියලා කියන්නේ මෙයා ලීස්සගෙන යනවා මේක. හරි මම මේ පැත්තටත් මේක අදින්න. හරි දියවත ලිස්සන්නා කියලා මෙයාට කියන්නේ. මෙයා මේකේ ලිස්සගෙන යනවා. හරි එහෙම කියලා අපිට ලිස්සන්න බෑ. හරි අපිට ලිස්සන්න බෑ ඒ කියන්නේ අපිට බෑ. ඒ කියන්නේ පුෂ්ටිකාර්ති බල ඉතා අඩුයි ළමයි. මෙයාට මේක වල ලිස්සගෙන යන්න පුළුවන් අවුලක් නැතුව. දැන් ඊටාම මේ ඊටාම සැහැල්ලු සතෙක් උඩේ මේ ලොකු ස්කන්ධයක් තියෙන එකක් නෙමෙයි.
හරි. එයාට ඕක දිගේ ඔහම යන්න පුළුවන් කිසි අවුලක් නැතුව. හරිද? මේක වෙන්නේ මේ පෘෂ්ටිකාතති බලවල බලපෑමෙන්. ඒක කොහොමද වෙන්නේ කියන එක මම පැහැදිලි කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. හරි. right යටින් අපි තරුවක් දාලා ලියාගමු. හරි ලියන්න. ද්‍රවයක නිදහස් පෘෂ්ඨයට හරි තරුවක් දාලා ලියන්න. ද්‍රවයක නිදහස් පෘෂ්ඨයට ඇදුණු රබර් පටලයක් ලෙස ද්‍රවයක නිදහස් පෘෂ්ඨයට ඇදුණු රබර් පටලයක් ලෙස ක්‍රියාත්මක විය හැක. right ඇදුණු රබර් පටලයක් ලෙස ක්‍රියාත්මක විය හැක. ද්‍රවයක නිදහස් පෘෂ්ඨයට ඇදුණු රබර් පටලයක් ලෙස ක්‍රියාත්මක විය හැක. ඇදුණු රබර් පටලයක් ලෙස ක්‍රියාත්මක විය හැක. right ඇදුණු රබර් පටලයක් ලෙස ක්‍රියාත්මක විය හැක. right මෙය පෘෂ්ඨික ආතති බලපෑම නිසා සිදුවන්නකි. 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 පෘෂ්ඨික ආතති බලපෑම නිසා සිදුවන්නකි. යටින් වෙනම තරුවක් දාලා ලියන්න. යටින් වෙනම තරුවක් දාලා ලියන්න. නිශ්චල ජලය මත නිශ්චල ජල පෘෂ්ඨයක් මත කිල්ල නිශ්චල ජල පෘෂ්ඨයක් මත යටින් වෙනම තරුවක් නිශ්චල ජල පෘෂ්ඨයක් මත right නිශ්චල ජල පෘෂ්ඨයක් මත කුඩා කෘමීන් ලිස්සා යනු දැකගත හැක. කුඩා කෘමීන් ලිස්සා යනු දැකගත හැක. කුඩා කෘමීන් ලිස්සා යනු දැකගත හැක. මෙහිදී කෘමියාගේ පාද තැබෙන ස්ථානය 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 ජලපටලය ඇදීමකට ලක්වේ. ජල පෘෂ්ඨය කියලා ලියමුනේ. ජල පෘෂ්ඨය ඇදීමකට ලක්වේ. ස්ථානයේ ජල පෘෂ්ඨය ඇදීමකට ලක්වේ. ස්ථානයේ ජල පෘෂ්ඨය ඇදීමකට ලක්වේ. මෙය ජලයේ පෘෂ්ඨික ආතති බල නිසා සිදුවන්නකි. මෙය ජලයේ පෘෂ්ඨික ආතති බල නිසා සිදුවන්නකි. මෙය ජලයේ පෘෂ්ඨික ආතති බල නිසා සිදුවන්නකි. ජලයේ පෘෂ්ඨික ආතති බල නිසා සිදුවන්නකි. මේක නෝට් කරගන්න. right මෙයාට දියමත ලිස්සන්නා කියලා කියන්නේ. තියරි කතා කිරීමක් තියෙන්නේ. මේක මාර වැදගත්. හරි. පැය දෙකයි කියන්නේ නේද? right දියමත ලිස්සන්න. එයාගේ නම දියමත ලිස්සන්න. හරි දියමත ලිස්සන්න වතුර ලිස්සගෙන යනවා. right දියමත ලිස්සන්න කියලා ලියන්න. එයා ලිස්සගෙන යනවා. right අපිට එහෙම ලිස්සන්න බෑ. හරි කරගන්න. හරි දියමත ලිස්සන්න. හරිද? right පැහැදිලිනේ. මේක දියමත ලිස්සන්නා කියලා ලියා ගන්න. මෙයා මේකට ලිස්සගෙන යනවා මේ මෙන්න මගේ පොඩි ඇදීමක්. මේ ලොකු ඇදීමක් නෙමෙයි සාමාන්‍ය ඇදීමක් තියෙනවා. හරි? ඒ විදිහට තියෙනවා. හරි? right තමයි මේ බලන්න. හරි? හරි දැන් අහන් ඉන්න ඕනේ. දැන් සිද්ධිය අහන් ඉන්න. පොඩි මාතෘකාවක් දාන්න ඕකේ යටතේ
පෘෂ්ඨික ආතතිය ඇතිවීමේ යාන්ත්‍රණය කියලා. පොඩි මාතෘකාවක් දාන්න. පෘෂ්ඨික ආතතිය ඇතිවීමේ යාන්ත්‍රණය. පෘෂ්ඨික ආතතිය ඇතිවීමේ යාන්ත්‍රණය. right මාතෘකාවක් දාන්න. පෘෂ්ඨික ආතතිය ඇතිවීමේ යාන්ත්‍රණය. පෘෂ්ඨික ආතතිය ඇතිවීමේ යාන්ත්‍රණය. right පෘෂ්ඨික ආතතිය ඇතිවීමේ යාන්ත්‍රණය. පෘෂ්ඨික ආතතිය ඇතිවීමේ යාන්ත්‍රණය. තීමේ යාන්ත්‍රණය. හරි right ළමයි සිද්ධිය අහගෙන ඉන්න. හරි මේ තියෙන ද්‍රවයක්. හරිද? ළමයි ද්‍රවයක අංශුවක් ගත්තොත් මේ විදියට මේ කෙමිස්ට්‍රි පැත්තට ගෙනියන්න යන්න එපා. එහෙම ගෙනිච්චොත් එහෙම ජලාණුවක් එක්ක කතා කරන්න ඕනේ කරදරයි. right එහෙම ඕනේ නැහැ. හරි අපි මෙතන මේ අංශුවක් අරගමු. පැහැදිලිද? අංශුවක්. මේ ද්‍රවාංශුවක් තියෙන. ළමයි මේ සෑම ද්‍රවාංශුවක්ම ඒක වටේ ත්‍රිමානව තවත් ද්‍රවාංශු වලට බැඳිලා තියෙනවා. ඒකට මේ ද්‍රවාංශුව මෙයාගේ වටේ ත්‍රිමානව තවත් ද්‍රවාංශ සමග බැඳිලා තියෙනවා. සමාන වර්ගයේ ඇතිවන බලවලට කියනවා සංසක්ති බල කියලා. මේක බයෝ වලට මම හිතන්නේ තියෙනවද මන්ද මේක. right සංසක්ති බල ඒ කියන්නේ මෙයා තව ද්‍රවාණුවක් එක්ක හැදිලා මෙහෙම අල්ලගන්න බලය සංසක්ති බලය කියලා කියනවා. පැහැදිලිද? ඒතර ඒ වගේ බල තියෙනවා නම් මෙයාට මේ විදියට ආන්නෙන් බල ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ. පැහැදිලිද? මේ බල පද්ධතිය ළමයි ත්‍රිමානයි. මේක ද්විමාන නෑ මේක සලික ත්‍රිමාන බල පද්ධතියක්. මේක වටේට ගෝලාකාරව මෙන්න මෙහෙම එක අංශුවක් මත වටේට බල ක්‍රියාත්මක වෙනවා. මේ යාන්ත්‍රණය මාර වැදගත්. හොඳේ? යාන්ත්‍රණය මතක තියාගන්න. මොකද යාන්ත්‍රණය කියා දෙන්න කියලා සිලබස් එකේ තියෙනවා ඒක. right? ආන්ගින්න මේ එක අංශුවක් වටේට මෙන්න මේ විදිහට අනිත් අංශු වලින් මෙයාව ඇදගෙන ඉඳීමේ හැකියාවක් වගේ එකක් තියෙනවා. මේක ත්‍රිමානව තමයි තියෙන්නේ. මේ වටේට මේ මදිනවා. right? මේක ගෝලයක්. right? මෙයාට කියනවා බලයින් ගෝලය කියලා. හරි මොකක් කියලාද කියන්නේ? බලයින් ගෝලය කියලා කියන්නේ. පැහැදිලිද? දැන් යාන්ත්‍රණය මම පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලා තේරුම් ගන්න. මේ ඊළඟට මෙයත් එක්ක ළඟින් ඉන්න අනුයාත අංශුවටත් මේ தත්වෙම තමයි. හරි මෙයත් එක්ක ළඟින් ඉන්න අනුයාත අංශුවටත් වෙන්නේ වටේටම බැඳිලා තියෙනවා. ත්‍රිමානව තමයි බැඳිලා තියෙන්නේ. ද්විමානෙ නෙමෙයි. මේක වෘත්තයක් නෙමෙයි ගෝලයක්. හරි ගෝලීයව මේක බැඳිලා තියෙනවා වටේට. right ඊට පස්සේ මේක උඩට එනකොට තමයි මේ යාන්ත්‍රණය ඇති වෙන්නේ. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. පැහැදිලිද? right යටින් තරුවක් දාලා ලියන්න මෙහෙම. right ලියන්න. ද්‍රවයක පවතින අංශු right ද්‍රවයක පවතින අංශු සියල්ලම වාගේ සියල්ලම කියන්නේ ද්‍රවයක පවතින අංශු සියල්ලම එය සමග අනුයාතව ඇති එය සමග අනුයාතව ඇති එය සමග අනුයාතව ඇති එය සමග අනුයාතව ඇති අනුයාතව ඇති අංශු සමග ත්‍රිමානව බැඳී පවතී. අනුයාතව ඇති අංශු සමග ත්‍රිමානව බැඳී පවතී. අනුයාතව ඇති අංශු සමග ත්‍රිමානව බැඳී පවතී. ත්‍රිමානව බැඳී පවතී. සමග ත්‍රිමානව බැඳී පවතී. right එනම් මෙම එක් අංශුවක් අනෙක් අංශු සමග ගෝලීයව ත්‍රිමානයෙහි බැඳීමක් සිදුවේ. ගෝලීයව ත්‍රිමානයෙහි බැඳීමක් සිදුවේ. මේක ඇඳගන්න. බලයින් ගෝලය කියලා මෙතන පොඩ්ඩක් පේන්නේ නැහැ වගේ තියෙනවා මම හිතන්නේ එහෙම නෑනේ. right බලයින් ගෝලය කියලා කියන්නේ මේක ඇඳගන්න. right මේ ද්‍රවයක නිදහස් පෘෂ්ඨය. හරි නිදහස් පෘෂ්ඨය මේ කියන්නේ right
හරි. ළමයි මම ප්‍රශ්නයක් අහන ඕගොල්ලන්ගේ. මේ බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය කොච්චරයිද? මේ අඳින වැඩ ඉක්මන් කරගන්න. හොඳයි රයිට්. 26 තමයි ටාගට් එක මේකේ. 27 කට්ටිය වැඩේ අහන් ඉන්න. ඒගොල්ලන්ට ආයි මේක ගන්නවා. එතකොට ආයි තේරෙනවා එතකොට. රයිට් අවුලක් නැහැ. දැන් මේකේ සංප්‍රයුක්ත බලය කියන්නේ ත්‍රිමාන පද්ධතියක සංප්‍රයුක්ත බලය මේකේ බිඳුවයි. හැම පැත්තම මේක කැපෙනවා මේකට ඔක්කොම කැපිලා යනවා. ඒතකොට මේ වගේ එකක සංප්‍රයුක්ත බලයක් නැහැ. බිඳුවයි. පැහැදිලිද? මේ වගේ අංශුවක් ග්‍රහන් ඉන්න මේ වගේ අංශුවක් මෙන්න මෙහෙම පෘෂ්ඨයේ දෙසට ආවොත් පැහැදිලිද? මේ යාන්ත්‍රණය තමයි පෘෂ්ඨයේ පැත්තට ආවොත් මෙන්න මෙහෙම තත්ත්වයක් ඇති වෙනවා. ඔයාලට පේනවා මෙයා මේ අංශුව මෙන්න මේ පැත්තට එන්න ගත්තොත් එහෙම පෘෂ්ඨයේ දෙසට එන්න ගත්තොත් රයිට් බල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බල ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමනේ. අර ගෝලයෙන් අර්ධයයි. අර්ධ ගෝලීය බල පද්ධතියක් තමයි ගෝලීය නෑ. ඔගේ අර්ධ ගෝලීය බල පද්ධතියක් තියෙනවා ගෝලීය නෑ. හරිද? මෙහෙමයි. වාතය සමගත් මේ පැත්තෙන් බල හදනවා. ඒකට කියන ආසක්ති බල කියලා. ඒ කියන්නේ විරුද්ධ අංශු සමගති කරන බල. ජල සහ වාත කියන කතාව. නමුත් මම ඒක මෙතන කතා කරන්න යන්නේ මෙන්න මේ බල සෙට් එක ගැන හිතන්න. ළමයි මේ බල සෙට් එකේ සංප්‍රයුක්තය තියෙන්නේ පල්ලෙහාටනේ. ඒක පිටා පැහැදිලිනේ. පිටා පැහැදිලි සංප්‍රයුක්ත පල්ලෙහාටනේ තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවද මෙතන තියෙන අංශුවක් රාගින්න වෙනවා. මෙතන තියෙන අංශුවක් ක්‍රමානුකූලව මෙහෙම ගිහිල්ලා හරිද? ඒක මේ නිදහස් පෘෂ්ඨයට යනකොට මේ බලයට එරෙහිව කාර්ය කරන්න වෙනවනේ. ඇයි? නිදහස් පෘෂ්ඨයේ පැත්තට යනකොට ඇති වෙනවනේ පල්ලෙහාට බලයක්. ඒ පල්ලෙහාට ඇති වෙන බලය කැමති නැහැනේ පෘෂ්ඨයේ පැත්තට යනවට. ඒ බලයට එරෙහිව කාර්ය කරන්න වෙනෝ. මතක තියාගන්න මේ බලයකට එරෙහිව කාර්ය කරාම ගබඩා වෙනවා පෘෂ්ඨික ශක්තිය. එහෙනම් මේ බලයට එරෙහිව කාර්ය කිරීමේ ප්‍රතිඵලයක් විදියට පෘෂ්ඨයට ගමන් කළ අංශු වලට ගබඩා වෙනවා මොකද්ද? පෘෂ්ඨික ශක්තියක් ගබඩා වෙනවා. හරිද? එහෙනම් මේ ද්‍රවයක නිදහස් පෘෂ්ඨයේ ඉන්න අංශු වලට තියෙන මොන ශක්තියද? පෘෂ්ඨික ශක්තියක් පවතී. හරිද? අන්න ඒ පෘෂ්ඨික ශක්තිය නිසා නිදහස් පෘෂ්ඨයේ ඉන්න අංශු හරිද? ළඟ ඉන්න අංශු ටික අල්ලගෙන ඉන්නේ ඔක්කොම මෙහෙම. ඒ කියන්නේ මෙයා වල්ලගෙන මෙයා වල්ලගෙන හරියට නිකන් අර ළමයි ටිකක් පෝඩින් ගස්සලා අත් වලින් අල්ල ගන්න කිව්වා වගේ කේස් එකක් තමයි තියෙන්නේ. හරි? તો ළමයි ටිකක් පෝඩින් ගස්සලා මෙහෙම හරිද? මෙහෙම අත් වලින් අල්ල ගන්න කියලා කියන්නකෝ. හරිද? එහෙම අත් වලින් අල්ලගත්තට පස්සේ හරි මෙතන එකක් අල්ලන් ඉන්නේ හොඳයි. අර පැත්තේ එකක් අල්ලන් ඉන්නේ මෙහෙම. රයිට්? අල්ලගෙන ඉන්නවා නම් හරිද? මෙතනට කවුරු හරි බරක් තිබ්බොත් ආන බලන්න දැක්කද? මේ පහත් වෙලා මෙහෙම වෙන්න පුළුවන් නේ. පැහැදිලිද? එතකොට මෙහෙම අල්ලන් හිටියොත් මෙහෙම අල්ලන් හිටියොත් මෙතනින් මෙහෙම පාත් වෙන්න පුළුවන් නේ. ලොකු බලයක් නෑ. සාමාන්‍ය බලයක්. කෘමියෙක් වගේ එකෙක් තියාගන්න පුළුවන්. අපිව තියාගන්න බෑ. පැහැදිලිද? ඒ වගේ එකෙක් මෙහෙම පොඩ්ඩක් පහත් කරන් ෂේප් එකේ තියාගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ වගේ අංශුවක් පෘෂ්ඨය වෙත ගමන් කිරීමේදී මෙන්න මේ පල්ලෙහාට ඇති වෙන සංප්‍රයුක්ත බලයට එරෙහිව කාර්ය කරාම ඒක පෘෂ්ඨික ශක්තිය ලෙස ගබඩා වෙන්න ගන්නවා පෘෂ්ඨේ. පැහැදිලිද? එහෙනම් පෘෂ්ඨයේ පෘෂ්ඨික ශක්තිය ලෙස ගබඩා වුණාම ළඟින් තියෙන අංශු ටික ඔක්කොම එකට අල්ලගෙන තමයි ඉන්නේ පටලයක්සේ බැඳෙනවා දැන්. පැහැදිලිද? මේක වික්‍රියාවෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒක ටිකක් සංකීර්ණ හින්දා මම මේ තේරෙන භාෂාවෙන් කිව්වා. පැහැදිලිද? ඔන්න යාන්ත්‍රණය පොඩ්ඩක් තේරුම් ගන්න. එතකොට හරි. පැහැදිලි? රයිට්. ඔයගොල්ලෝ මේක දැනගත්තා නේද? මේක අඳින්න අවශ්‍ය නැහැ. හොඳේ. මේක දැනගත්තනේ. යටින් ලියන්න තරුවක් දාලා ඉහත බල පද්ධතියෙහි සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. රයිට් ලියන්න. ඉහත බල පද්ධතියෙහි සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. ඉහත බල පද්ධතියෙහි සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. ඉහත බල පද්ධතියෙහි संप्रयुक्त बले शून्य वे. राइट? संप्रयुक्त बले शून्य वे. हरी संप्रयुक्त बले शून्य. यार मेवनी अंशुවක් द्रवයේ නිදහස් පෘෂ්ඨය වෙත ගමන් කිරීමේදී මෙවැනි අංශුවක් द्रवයේ නිදහස් පෘෂ්ඨය වෙත ගමන් කිරීමේදී द्रवයේ නිදහස් පෘෂ්ඨය වෙත ගමන් කිරීමේදී द्रवයේ නිදහස් පෘෂ්ඨය වෙත ගමන් කිරීමේදී හරි ගමන් කිරීමේදී සිරස්ව පහළට සංප්‍රයුක්ත බලයක් ඇතිවන අතර සිරස්ව පහළට සංප්‍රයුක්ත බලයක් ඇතිවන අතර සිරස්ව පහළට සංප්‍රයුක්ත බලයක් ඇතිවන අතර
සිරස්ව පහළට සංප්‍රයුක්ත බලයක් ඇතිවන අතර එම බලයට එරෙහිව කාර්ය කළ යුතුය. එම බලයට එරෙහිව කාර්ය කළ යුතුය. එම බලයට එරෙහිව කාර්ය කළ යුතුය. මෙලෙස බලයට එරෙහිව කරන කාර්ය මෙලෙස බලයට එරෙහිව කරන කාර්ය මෙලෙස බලයට එරෙහිව කරන කාර්ය බලයට එරෙහිව කරන කාර්ය අංශුවල පෘෂ්ඨික ශක්තිය ලෙස ගබඩා වේ. එරෙහිව කරන කාර්ය අංශුවල පෘෂ්ඨික ශක්තිය ලෙස ගබඩා වේ. අංශුවල පෘෂ්ඨික ශක්තිය ලෙස ගබඩා වේ. අංශුවල පෘෂ්ඨික ශක්තිය ලෙස ගබඩා වේ. ලෙස ගබඩා වේ. මේ නිසා නිදහස් පෘෂ්ඨයේ පවතින අංශු නිදහස් පෘෂ්ඨයේ පවතින අංශු එකිනෙක බැඳී පවතී. නිදහස් පෘෂ්ඨයේ පවතින අංශු එකිනෙක බැඳී පවතී. නිදහස් පෘෂ්ඨයේ පවතින අංශු එකිනෙක බැඳී පවතී. පෘෂ්ඨික ශක්තියෙන් තමයි අල්ලන් ඉන්නේ. right? බැඳී පවතී. ළමයි මේක ඇඳගන්න. එකිනෙක බැඳී පවතී. මේ දෙකම අඳින්න. මේක ඇඳලා මේක අඳින්න. හොඳේ සිද්ධිය. ඇඳගන්න ඉක්මන් කරා. හරිනේ නේද? right? පැහැදිලිනේ? යටින් වෙනම ලියන්න එහෙම. මෙලෙස නිදහස් පෘෂ්ඨයේ පවතින අංශු එකිනෙක බැඳී පැවතීම හේතුවෙන්
යම් ආතති බලයක් එකිනෙක බැඳී පවතීම හේතුවෙන් යම් ආතති බලයක් පෘෂ්ඨයේ ක්‍රියා කරයි. යම් ආතති බලයක් පෘෂ්ඨයේ ක්‍රියා කරයි. මෙය සරලව පෘෂ්ඨික ආතතිය ලෙස හැඳින්විය හැක. මෙය සරලව පෘෂ්ඨික ආතතිය ලෙස හැඳින්විය හැක. මේ සරලව පෘෂ්ඨික ආතතිය ලෙස හැඳින්විය හැක. මේ සරලව පෘෂ්ඨික ආතතිය ලෙස හැඳින්විය හැක. මේ සරලව පෘෂ්ඨික ආතතිය ලෙස හැඳින්විය හැක. හරි රයිට්. ඔක තමයි සරල සිද්ධිය. පැහැදිලි? ඔය තියෙන හැඳින්වීම පැහැදිලිද? යටින් දාන පොඩි මාතෘකාවක් විදියට පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම. මේක විභාගයට අහනවා හොඳේ. රයිට්. දාන පොඩි මාතෘකාවක් විදියට පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම. පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම. හරි. පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම. මාතෘකාවක් විදියට දාන්න. පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම. පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම. හරි. පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම කියලා පොඩි මාතෘකාවක් විදියට දාන්න. ළමයි මේකේ අදහස මොකක්ද දන්නවද? ද්‍රවයක නිදහස් පෘෂ්ඨය දිහා උඩින් බැලුවොත් මේක ඉතා හොඳින් අහගෙන ඉන්න හොඳේ. ඉතා හොඳින් අහගෙන ඉන්න. ද්‍රවයක නිදහස් පෘෂ්ඨය දිහා උඩින් බැලුවොත් මෙහෙමනේ පේන්නේ. ඔටු හැඩයක් කියලා එකක් නැහැ. නමුත් ද්‍රවයක නිදහස් පෘෂ්ඨය දැන් උදාහරණයක් විදිහට භාජනයක වතුර දාලා උඩින් බලන්න. භාජනයක වතුර දාලා උඩින් බලන්න. එතකොට භාජනයේ හැඩය අනුව මෙහෙම වතුර පේනවා. රවුමක් නම් රවුමක් පේනවා. right? එහෙම පේනවා. මේ නිදහස් පෘෂ්ඨයේ හරි අඳිනවා ඉරක්. දිය මත ඉරින් අඳින්න බෑ, බොරු කියන්න එපා, වගේම කියන්න එපා. මේ කල්පිත ඉරක් මෙහෙම අඳිනවා වෙන්නේ. හරි? දිය මත ඉරක්සේ මෙහෙම අඳිනවා. හරි? දිය මත ඉරක් අඳිනවා වෙන්නේ. පැහැදිලි? මේ කල්පිත ඉරක්. කල්පිත දිය මත ඉරින් අඳිනවා කියනවනේ. right? කල්පිත ඉරක් අඳිනවා මෙහෙම. ජලය මත. නැත්තම් ද්‍රවයක නිදහස් පෘෂ්ඨය මත ඇඳි කල්පිත රේඛාව. ඒ කල්පිත රේඛාවේ මීටරයක් අරගන්නවා. ඒකීය දිගක් හොඳද? ඒකීය දිගක් මීටරයක්. ඒකීය දිගක් මීටරයක්. SI වලින් මීටරයක්. නැත්තම් සෙන්ටිමීටරයක් මිලිමීටරයක් මොකක් හරි. ඒකීය දිගක්. මේ ඒකීය දිගක් මත හරි පෘෂ්ඨයට ස්පර්ශකව හරි පෘෂ්ඨයට ස්පර්ශකව එක දිශාවකට මොනයි කන්ඩිෂන්ස් ටික මීටර එකක් මත වෙන්න ඕන, පෘෂ්ඨයට ස්පර්ශකව වෙන්න ඕන, එක් දිශාවකට වෙන්න ඕන, රේඛාවට ලම්බක වෙන්නත් ඕන. හරි? රේඛාවට ලම්බකව එක් දිශාවකට. ඇත්තටම එකක් නේ, බල ගොඩක් මෙහෙම තියෙනවා. ඔයාලට මම කියවනේ හැම අංශුවක්ම ළඟ ඉන්න එකත් එක්ක මෙහෙම ලඟ වෙලා හද වෙලා මෙහෙම ඇදිලා ඉන්නේ කියලා. හරිද? එතකොට ළඟ ඉන්න එක්කෙනත් එක්ක මෙහෙම බැඳිලා නම් ඉන්නේ. හරිද? මෙතන තියෙන කෙනා මේ ළඟ ඉන්න එක්කෙනත් එක්ක මෙහෙම ඇදිලා ඉන්නේ. හරිද? ඒ ඕගොල්ලන් අහයි ඇයි දෙපැත්තම ගන්න නැත්තේ? ළමයි දෙපැත්තම ගත්තම් කැපෙනවනේ. මේකට මේ කැපිලා යනවනේ. ඒ නිසා එක පැත්තයි ගන්නෙ. එක් දිශාවකට පමණක් ක්‍රියාත්මක පෘෂ්ඨික ආතති බලයට කියනවා මෙයාගේ පෘෂ්ඨික ආතතිය කියලා. හරිද? එහෙනම් පෘෂ්ඨික ආතති බලය මෙන්න මේ එක පැත්තකට පමණක් ක්‍රියාත්මක පෘෂ්ඨික ආතති බලයට කියනවා පෘෂ්ඨික ආතතිය කියලා. හරිද? දැන් අහන් ඉන්න ද්‍රවයක නිදහස් පෘෂ්ඨයේ අඳින ලද කල්පිත රේඛාවක ඒකීය දිගක් මත පෘෂ්ඨයට ස්පර්ශකව රේඛාවට ලම්බකව එක් දිශාවකට පමණක් ක්‍රියාත්මක පෘෂ්ඨික ආතති බලයට කියනවා ඒ ද්‍රවයේ පෘෂ්ඨික ආතතිය කියලා. ඒක වඩා හොඳයි පවතින උෂ්ණත්වයේ පෘෂ්ඨික ආතතිය කියලා කිව්වනම්. මොකක්ද දන්නේ හේතුවනේ උෂ්ණත්වය මත වෙනස් වෙනවා පෘෂ්ඨික ආතතිය. හරිද? ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම්. උෂ්ණත්වය මත වෙනස් වෙනවා. ඒක නිසා තමයි උෂ්ණත්වය ගොඩ වඩා හොඳයි. පැහැදිලිද? නම් එහෙම අත්‍යවශ්‍යම නැහැ ඉතින්. හරි. රයිට්.
අර්ධකම කියලා ලියුවා නේද? ලියාගන්න. ලියන්න මෙහෙම. ද්‍රවයක නිදහස් පෘෂ්ඨයේ අඳින ලද ද්‍රවයක නිදහස් පෘෂ්ඨයේ අඳින ලද කල්පිත රේඛාවක ද්‍රවයක නිදහස් පෘෂ්ඨයේ අඳින ලද කල්පිත රේඛාවක ඒකීය දිගක් මත කල්පිත රේඛාවක ඒකීය දිගක් මත ද්‍රව පෘෂ්ඨයට ස්පර්ශකව අදාළ රේඛාවට ලම්බකව අදාළ රේඛාවට ලම්බකව එක් දිශාවකට පමණක් ක්‍රියාත්මක මිරිනේ කටුනොත් ආයෙ එන්න අර ලින්ක් එකෙමයි හොඳේ අර ලින්ක් එකමයි එක් දිශාවකට පමණක් ක්‍රියාත්මක ලම්බකව එක් දිශාවකට පමණක් ක්‍රියාත්මක පෘෂ්ඨික ආතති බලය එක් දිශාවකට පමණක් ක්‍රියාත්මක පෘෂ්ඨික ආතති බලය එම ද්‍රවයේ පවතින උෂ්ණත්වයේ එහි පෘෂ්ඨික ආතතියයි එම ද්‍රවයේ පවතින උෂ්ණත්වයේ එහි පෘෂ්ඨික ආතතියයි right පැහැදිලි ද්‍රවයේ උෂ්ණත්වයේ ඒකේ පෘෂ්ඨික ආතතිය තමයි ඔය කියන්නේ පැහැදිලිද ළමයි කොටු කරන්න අර දැක්වී මතක තියාගන්න අහන්න ඉඩ තියෙනවා හොඳද අහුවොත් ලියන්න ගන්න ලිව්වොත් ඔගේ කෑලි හලන්න එපා හැලුවොත් ලකුණු නැහැ හරි අර උෂ්ණත්වයේ කරන් අත්‍යවශ්‍යම නැහැ අනිත් ටික නම් අනිවාර්යෙන්ම ඕනේ ඉතින් තමයි මේක ඇඳගෙන මෙයාට දාගන්න පෘෂ්ඨික ආතතිය කියලා පෘෂ්ඨික ආතතිය surface tension T දාලා තියෙන එක right පෘෂ්ඨික ආතතිය surface tension හරි ඔක් කරගන්න පෘෂ්ඨික ආතතිය right පෘෂ්ඨික ආතතිය මේක ඇඳගන්න right එක් දිශාවකට පමණක් කියනදී බැලගන්න හරි දාගන්න නැද්ද ඈ ඊළඟට නම් හැලෙන්නේ ඉඳන් දාත පන්තියේ ඔයාලා ඉඳලා නෑ බබා ඔයා ඉඳලා
right හරිද හරි ද පුෂ්ටිඝාතය කතා කරන්නේ මේක මේ තියෙන කතාව තමයි හරි right යටින් ලියන්නමයි පුෂ්ටිඝාතය උෂ්ණත්වය මත රඳා පවතී මේක දැනගත්තනේ නේද right කියන්නේ යටින් පුෂ්ටිඝාතය උෂ්ණත්වය මත රඳා පවතී හරි පුෂ්ටිඝාතය උෂ්ණත්වය මත රඳා පවතී පුෂ්ටිඝාතය උෂ්ණත්වය මත රඳා පවතී right right ළමයි මේ බලන්න හරි අහන් ඉන්න පොඩ්ඩක් හොඳේ MCQ වලට ප්‍රශ්න කරලා තියෙන පොයින්ට් එකක් කතා කරන්න ඒ නිසා අහන් ඉන්න right මිඩ් එක ඔෆ් වුණොත් කලින් එකේ මේ ලින්ක් එකමයි හරිද මේකෙන් මෙන්න හොඳද right ඔෆ් වුණොත් මේකෙන් මෙන්න right පුෂ්ටිඝාතය SI එකේ දාගන්න සහ මාන දාගන්න හරිද මෙන්න මාන එන්ඩිරින් දෙන්න right ඔක තමයි මාන මේවා පුෂ්ටිඝාතය ඒ කියලා හිතනවා හරිද ඒ කියලා හිතනවා බලන්න මම දන්නේ આવොත් එහෙම නැත්නම් ඒත් එහෙමයි හරි SI එකේ ඍණ 1 නිව්ටන් එහෙම ගන්න හරිද මේක පැහැදිලි නේ ඉවරයි දැන් මාතෘකාව දාන්න ස්පර්ශ කෝණය contact angle කියලා කියන්නේ ස්පර්ශ කෝණය වරහන් තුල දාන තීටා ස්පර්ශ කෝණය මාතෘකාව ස්පර්ශ කෝණය වරහන් තුල තීටා right ස්පර්ශ කෝණය වරහන් තුල තීටා දාන්න ස්පර්ශ කෝණය වරහන් තුල තීටා right ස්පර්ශ කෝණ හරි ළමයි මෙන්න මේ දේ අහගෙන ඉන්න මේක වැදගත් ගොඩක් හරි මේ කතාව මේ කියන කතාව මාර වැදගත් හරි බලා ගන්න ළමයි මේ ඕගොල්ලන් මොකක් හරි මේ වගේ පටු නලයකට මේ වගේ පටු නලයක් අරගෙන ඉතින් වීදුරු නලයක් කියලා right මේ වගේ නලයකට ජලය දැම්මොත් උදාහරණයක් විදිහට ඕගොල්ලන් ඔය මේ ඉස්කෝලේ තියෙනවනේ ටෙස්ට් ටියුබ් එක නෙමෙයි අර කැකෑරුම් නලය කියලා එකක් තියෙන ජොලන් නලය බොයිලින් ටියුබ් නේ ඒක නම right අන්න එයාට දාන්න මෙන්න මෙහෙම අරගෙන එයාට ජලය ටිකක් දාන්න ජලය දැම්මම තියෙන්නේ කොහොමද ඒ කියන්නේ නලය ටිකක් පටු වෙන්න ඕන හොඳද ගොඩක් මේ නලය පළලනොත් මේක අඳුර ගන්නම ඕන හරි මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා right ජලය මෙන්න මේ විදිහට හැරෙනවා මෙන්න මේ වගේ අමුතු හැඩයක් හදා ගන්නවා right ඔක පෘෂ්ටිඝාතී බල නිසා හැදෙන හැඩයක් ඔය තියෙන්නේ මේ ටිකේ ජලය මෙහෙම තියෙනවා ඔයාලට යූනලේ පරීක්ෂණය කරන වෙලාවේ මම මේවා ගත්තේ නැහැ අතට මේ පෘෂ්ටිඝාතී බලපෑම ගත්තේ නැහැ ඒ වෙලාවේ මම ඒක ලියුවොත් දන්නෙත් නැහැ මම ලියවන්නෙත් නැහැ ගොඩක් වෙලාවට ෆ්ලැට් කරලම දානවා නමුත් මේ අවස්ථාවේදී එහෙම අඳින්න නැහැ මෙන්න මේ වගේ එන්නේ මේක මොන වගේද ඇත්තටම මේක මෙන්න මේ වගේ ළමයි උඩින් බැලුවොත් නිකන් පොල් කට්ටක් වගේ තියෙන වෙන්නේ හරි ආන්න එහෙම පොල් කට්ටක් වගේ තියෙන්නේ හරි මේ වගේ පොල් කට්ටක් වගේ එකක් නිකන් මේ වටේට තියෙනවා සිද්ධිය පැහැදිලිනේ මැදින් මෙහෙම නැවිලා පොල් කට්ටක් වගේ එකක් කොහොම තියෙන්නේ හරි ධාරයක් තියෙනවා වටේට පහළ නැවිලා තියෙනවා පැහැදිලිද මෙන්න මේ වගේ මතක තියාගන්න ද්‍රවයක් මොකක් හරි බඳුනක් එක්ක ස්පර්ශ වෙනකොට මේක ජලයෙන් විය යුතු නෑ පැහැදිලිද ද්‍රවයක් මොකක් හරි බඳුනක් එක්ක කොහොම ස්පර්ශ වෙනකොට පැහැදිලිද අන්නේ ස්පර්ශ ලක්ෂයේදී හරි ස්පර්ශ ලක්ෂයේදී මේ ද්‍රවයේ පොඩි හැසිරීමේ වෙනසක් තියෙනවා බඳුනත් එක්ක හරිද ද්‍රවයේ මේ බඳුනත් එක්ක පොඩි හැසිරීමේ වෙනසක් තියෙනවා මෙන්න මේ හැසිරීම වෙනස නිසා මෙතන හැදෙන ඇන්ගල් එකක් අන්න ඒකට කියන මොකක් කියලා ස්පර්ශ කෝණය කියලා කියන ස්පර්ශ අර්ධදැක්වීමක් තියෙනවා අර්ධදැක්වීම දෙන්න පැහැදිලිද ඒක වෙන්නේ ඇත්තටම ද්‍රවයක් යම්කිසි බඳුනක් සමග ස්පර්ශයේදී මෙන්න මේ හැඩයේ වෙනස් වීම නිසා තමයි ස්පර්ශ කෝණයක් නිර්මාණය වෙන්නේ පැහැදිලිද ස්පර්ශ කෝණය නැති අවස්ථාත් අපි කතා කරනවා ශූන්‍ය කියලා අපි කියනවා පැහැදිලිද ඒ වගේ අවස්ථා කියා දෙන්න පැහැදිලිද right මොකද තමයි අදහස් අපි යටින් තරුවක් දාලා ලියන්න හොඳේ ඔය අර්ධදැක්වීම නෙමෙයි හොඳද තරුවක් දාලා ලියන්න හරි ලියන්න පහත රූපේ දක්වා ඇත්තේ පටු වීදුරු නලයක් තුලට පහත රූපේ දක්වා ඇත්තේ පටු වීදුරු නලයක් තුලට ජලය යොදා ඇති අවස්ථාවකි පටු වීදුරු නලයක් තුලට ජලය යොදා ඇති අවස්ථාවකි right ජලය යොදා ඇති අවස්ථාවකි මෙහිදී
ජලයෙහි නිදහස් පෘෂ්ඨය මෙහිදී ජලයෙහි නිදහස් පෘෂ්ඨය මෙහිදී ජලයෙහි නිදහස් පෘෂ්ඨය යම් වක්‍රතාවයක් පෙන්වයි. යම් වක්‍රතාවයක් පෙන්වයි. යම් වක්‍රතාවයක් පෙන්වයි. යම් වක්‍රතාවයක් පෙන්වයි. මෙය පෘෂ්ඨික ආතති බලපෑම් නිසා සිදුවන්නකි. යම් වක්‍රතාවයක් පෙන්වයි. මෙය පෘෂ්ඨික ආතති බලපෑම් නිසා සිදුවන්නකි. යම් වක්‍රතාවයක් පෙන්වයි. මෙය පෘෂ්ඨික ආතති බලපෑම් නිසා සිදුවන්නකි. මෙය පෘෂ්ඨික ආතති බලපෑම් නිසා සිදුවන්නකි. right? ටිකක් වක්‍රතාවයක් තියෙනවා. මෙම වක්‍රතාවයට පෙරලිකම තුල මේ වචනේ දාගන්න මාවකය යයි කියනු ලැබේ. right? මේ වක්‍රතාවයට මාවකය යයි කියනු ලැබේ. මාවකය right? ද්‍රව මාවක කියලා අපි කියනවා right? මාවකය යයි කියනු ලැබේ. ද්‍රව මාවකය කියලා කියන ද්‍රවයනේ right? මාවකය යයි කියනු ලැබේ. මාවකය යයි කියනු ලැබේ. ඔය වක්‍රතාවයට කියන මාවකය කියන. හරි? මාවකය යයි කියනු ලැබේ. මේක A to Z තියෙන කතා කරනවාද හොඳේ? right? පුළුවන් තරමක් කතා කරනවා ඉතින්. right? මාවකය යයි කියනු ලැබේ. හරි. ඉතින් මාවකය. පැහැදිලිද? හරි. දැන් අපි බලමු මේ පුෂ්ටික ආතතිය බලපෑම නිසා කොහොමද මේ ස්පර්ශ කොන කතාව වෙන්නේ කියලා. පැහැදිලිද? right. අහන් ඉන්න දැන් හොඳේ. ඔයාලා මේක ඇඳේ නැහැ මං හිතන්නේ නේද? මේක ඇඳගමුද අපි? ඇඳ ගන්නවා. right. මේක ඇඳගෙන මෙන්න මෙයාට ඊතලයක් දාලා ලියන්න ළමයි ද්‍රව මාවකේ. right. ද්‍රව මාවකේ දාන්න. ලියා ගන්න ද්‍රව මාවකේ. අර වක්‍රතාවයට තමයි මාවකේ කියලා කියන්නේ. හොඳද? right. ද්‍රව මාවකේ කියලා දාගන්න. right. ද්‍රව මාවකේ කියලා දාගන්න. ප්‍රතාපයන් ද්‍රව මාවකේ කියලා කියන්නේ. හරි. විද්‍ය පැහැදිලි නේද? හරි. හරි ළමයි. අපි දැන් ස්පර්ශ කෝණ ඒ අර්ථ දැක්වීම පොඩ්ඩක් බලමු. ඒකට මම පොඩි උදාහරණයක් මෙතනින් කතා කරන්නම්. හරි. මේ පල්ලෙහා මේ වාදනය නම් මොකද? මේක මේ වෙන එකක්. හිතන්න එපා මේක තමයි මාව. right? හරි. ළමයි මෙයාගේ මෙන්න මෙහෙම බඳුනක් තියෙනවා. හරි. අපි බඳුන කියලා ගන්න මොකක්ද දන්නවද? මේ ද්‍රවය ස්පර්ශ වෙන කෙනා තමයි බඳුන. හරි. ද්‍රවය ස්පර්ශ වෙන්නේ ඔයාලගෙන ඔයාලා බඳුන. අන්න ඒ වගේ එස්සක් තියෙනවා. මේකේ මාවකය මෙන්න මෙහෙම මාවකයක් හැදුනා කියලා හිතන්නකෝ. right? ඔය විදිහේ මාවකයක් හැදුනා කියලා මෙන්න මෙහෙම මාවකයක්. right? ඔහොම හැදුනා කියලා හිතන්නකෝ. ඔහොම මාවකයක් හැදුනා නම් මේ ටිකේ ද්‍රවයනේ ළමයි තියෙන්නේ මේ ද්‍රවයේ තියෙනවානේ. පැහැදිලිද? මෙන්න මේකේ ස්පර්ශ ලක්ෂයේදී මං අඳිනවා මාවකයට ස්පර්ශකයක්. හොඳද? මේ මාවකය අර්ධ වෘත නැහැ. හොඳද? ඒ කියන්නේ හරියට මේම නැහැ. හරිද? හරියට මෙහෙම තිබ්බනම් මේ බෝලයක් වගේ අඳින්න පුළුවන් උල් ටික කඩේට කොහොමද? එහෙම නැහැ. පොඩි ඇලවීමක් මේකේ තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ආන්න එහෙම තියෙනවා. ඒ ස්පර්ශකයෙන් නම් මෙහෙම තමයි යන්නේ. සිද්ධිය පැහැදිලිද? මාවකයේ හරි අහන් ඉන්න ද්‍රවය සහ බඳුන ස්පර්ශ වෙන තැන මං අඳිනවා ස්පර්ශකයක්. ස්පර්ශ ලක්ෂයේදී අඳිනවා ස්පර්ශකයක්. මෙන්න මෙහෙම අඳිනවා. ස්පර්ශ ලක්ෂයේදී අඳිනවා ස්පර්ශකයක්. ඒ ස්පර්ශකය බඳුනත් එක්ක හදන කෝණය මේ තියෙන්නේ බඳුනත් එක්ක හදන කෝණය මතක තියාගන්න මනින්නේ ද්‍රවය ඇතුලෙන් තමයි මනින්න ඕනේ. නැත්නම් වැරදි. හරි ද්‍රවය තුලින් ඕන මනින්න. ද්‍රවය තුලින් මනිනවා කියන්නේ මේ බලන්න ද්‍රවය තුලින් කියන්නේ මෙහින් මනින්නේ බලන්න. දැක්කද? හරි වල එක රතු පාට පේනවද? මේ රතු පාට තියෙන්නේ. right? ද්‍රවය තුලින් මනිනවා. හරි ගැටලුවක් තියෙනවද? right? right? මේ බලන්න. ද්‍රවය තුලින් මනිනවා. හරිද? ඒතකොට ද්‍රවය තුලින් මනිනකොට ඔන්න බලන්න
හරි මේක මේ රතු පාට මගේ ලියවෙන්නේ නැහැ. ඔයගොල්ලන් මේක රතු පාට දාගන්න හොඳද? ආ හරි. අන්නේ ද්‍රව්‍ය තුලින් මැන්නම අන්න ඒ කෝණයට කියනවා ළමයි ස්පර්ශ කෝණය. මේක හරි වැදගත් හොඳේ. මේවා විභාගෙට අහනවා. MCQ වලට වෙන වැදගත් සහ මේ එසේ ගැහුවොත් මේ වගේ පොයින්ට් එකක් අහනවම තමයි මේ. හරි කවුරු කරද ආපහු හොඳා. රයිට්. ද්‍රව්‍ය තුලින් මැන්න විට ඒකට කියන ස්පර්ශ කෝණය. පැහැදිලිද? ඔයමයි ස්පර්ශ කෝණය කියලා කියන්නේ. රයිට්. සිද්ධිය පැහැදිලිනේ. තමයි මේ මේක අඳගන්න. මේක අඳගන්න. ඊට පස්සේ මම පැහැදිලි කිරීම දෙන්නම්. මේක අඳගන්න ඕගොල්ලෝ. රයිට් කරගන්න. මේක අඳගන්න. මේක ස්පර්ශ කෝණය කියලා ලියා ගන්න මම අර්ථ දැක්වීම දෙන්නම්. හොඳේ? හරි. ඊට පස්සේ ළමයිනේ ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීම ලියා ගන්න ඕන. පැහැදිලිද? ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීම ලියා ගන්න ඕන. හරි. ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීම ලියා ගන්න ඕන. right. අපි යටින් ලියමු ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීම කියලා දාගන්න. ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීම. right. ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීම. ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීම. right. අර්ථ දැක්වීම දාගන්න. ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීම දාගන්න. හරි අර්ථ දැක්වීම දාගන්න. ලියන්න. ද්‍රවයක් බඳුනක් සමග ස්පර්ශ වීමේදී ද්‍රවයක් බඳුනක් සමග ස්පර්ශ වීමේදී ද්‍රවයක් බඳුනක් සමග ස්පර්ශ වීමේදී ද්‍රව පෘෂ්ඨයේ ස්පර්ශ වීමේදී ද්‍රව පෘෂ්ඨයේ ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශ ලක්ෂයේදී ද්‍රව පෘෂ්ඨයට ඇඳී ස්පර්ශකය ද්‍රව පෘෂ්ඨයට ඇඳී ස්පර්ශකය බඳුන සමග සාධන කෝණය ස්පර්ශකය බඳුන සමග සාධන කෝණය ද්‍රවය තුලින් මැන්න විට බඳුන සමග සාධන කෝණය ද්‍රවය තුලින් මැන්න විට සාධන කෝණය ද්‍රවය තුලින් මැන්න විට එය ස්පර්ශ කෝණය ලෙස හඳුන්වයි. ස්පර්ශ කෝණය ලෙස හඳුන්වයි. ස්පර්ශ කෝණය ලෙස හඳුන්වයි. right? ස්පර්ශ කෝණය ලෙස හඳුන්වයි. right? ස්පර්ශ කෝණය ලෙස හඳුන්වයි. ඔය කොටු කරන්න අර්ථ දැක්වීම ඇහුවොත් ලියන්න වෙනවා. හොඳේ? right? අර්ථ දැක්වීම ඇහුවොත් ලියන්න වෙනවා. ඒ නිසා කොටු කරන්න. හරි කොටු කරන්න.
හරි කොටු කරන්න ඔය අර්ථය. රයිට් මේක ඇඳගත්තනේ ඔයගොල්ලෝ නේද? රයිට් මේකට ස්පර්ශ කෝණය කියලා කියනවා. ළමයි මාතෘකාවක් දාන්න. ස්පර්ශ කෝණ වර්ගීකරණය. ඔන්න වැදගත්. ස්පර්ශ කෝණ වර්ගීකරණය. මේ කෙලින්ම අහන ප්‍රශ්න විභාගයට හොඳේ. රයිට් මාතෘකාව දාන්න. ස්පර්ශ කෝණ වර්ගීකරණය. ස්පර්ශ කෝණ වර්ගීකරණය. මාතෘකාව දාන්න. ස්පර්ශ කෝණ වර්ගීකරණය. රයිට්. එක ස්පර්ශ කෝණ වර්ගීකරණය එක ස්පර්ශ කෝණය ශූන්‍ය වීම. එක කියලා දාලා ලියන්න. හරි ස්පර්ශ කෝණය ශූන්‍ය වීම. හරි ස්පර්ශ කෝණයක් නැහැ. ඊට බිඳුවක්. ස්පර්ශ කෝණය ශූන්‍ය වීම. ඊට බිඳුවක්. මේක ඉතාල වැදගත් අවස්ථාවක්. මේ ගොඩාක් ගණන් වල අහන එකක්. අංශක බිඳුවයි. ස්පර්ශ කෝණයක් නැහැ. එතකොට මෙන්න මෙහෙමයි වෙන්නේ. මාවකේ හැඩය බලා ගන්න. මෙන්න බඳුන. මෙන්න බඳුන. ළමයි ස්පර්ශක ශූන්‍ය වුණා මෙන්න මෙහෙම තමයි ඇදෙන්නේ. හරිද? ආන්න. මේක දිගේ ගෑවිලාම යනවා. හරි? එහෙම ගෑවිලාම යනවා කියලා කියන්නේ මම කඩේට පොඩ්ඩක් පේන්න මේ පැත්ත කඩේට මේක දිගේ අදින්න ඕන පොඩ්ඩක් පේන්න මේ පැත්තෙන් අදින්න. ස්පර්ශකයත් එක්ක හදන ස්පර්ශකෙදි කෝණයක් නැහැ නේද? කෝණයක් නැහැ. මේක දිගේම ගෑවිලා වගේ ගිහින් තියෙනවා. හරි? එතකොට මෙතනට අදාළව තීටා අංශක බිඳුව. හරි? ශූන්‍ය වුණාම මොකද තමයි වෙන්නේ? මේකට අපි උදාහරණයක් ගත්තොත් උදාහරණයක් මෙන්න මේක මාර වැදගත් හොඳද? මේක ඉතා වැදගත්. මේක ඉතා වැදගත් බලා ගන්න. පිරිසිදු ජලය. පිරිසිදු ජලය. පිරිසිදු වීදුරු. පිරිසිදු වීදුරු. ඔයගොල්ලෝ ඒ මොනවද ඒ කියන්නේ? පිරිසිදු ජලය කියලා කියන්නේ මොනවද? පියෝ වෝටර් වගේ එකක් ඔය ලවණ නම් මනම් අයින් කරලා ගන්නකො. H2O එක, POH2O එක. රයිට්? මේ කවුද? වීදුරු. මේක හොඳට හොදලා ගත්තම හරි. වීදුරු වල දූවිලි අයින් කරලා, ලවණ ගතිය අයින් කරලා, භෂ්ම ගතියක් තියෙනවා අයින් කරලා, ඔක්කොම හොඳට හොදලා ගත්තාම වීදුරු පිරිසිදුයි. ඒ වගේ වෙලාවක මෙන්න මේ වගේ භාජනයක් තියෙනවා වීදුරු භාජනයක් මේක නලයක් හරිද මේකත් එක්ක ස්පර්ශ වෙන්නේ මෙයා මෙන්න මෙහෙම ආන්නක ස්පර්ශ වෙන්නේ ලස්සනට අර්ධ වෘත්තයක් හැදෙනවා හොඳයි ලස්සනට අර්ධ වෘත්තයක් හැදෙනවා මෙන්න මෙහෙම හැදෙයිද ලස්සනට අර්ධ වෘත්තයක් හැදෙනවා මෙන්න එතකොට මේන්න මෙහෙම අදින්න හැදෙනවා ඒක ස්පර්ශ අර මෙහෙම නෑ මෙහෙම නෙමෙයි අර්ධ වෘත්තෙම හැදෙනවා හැදියද ස්පර්ශ කෝණයේ ශූන්‍ය අවස්ථාව මෙන්න මෙතන පිරිසුදු ජලය පිරිසුදු වීදුරු මේක පිරිසුදු වීදුරු භාජනය හැදියද ඔය විදිහට ගන්න සිද්ධිය පැහැදිලිනේ ඔව් ඕකේ රයිට් ශූන්‍යයට කියලා ලිව්ව නේද රයිට් ශූන්‍ය අවස්ථාව කියලා ලිව්වනේ මේක ඇඳගෙන උදාහරණ දාලා මේක ඇඳගෙන ඒතකොට ශූන්‍ය අවස්ථාව මෙහෙම තමයි මේ කරගන්න
හරි. ඒතර අහන් ඉන්න. හරි. මේකේ මාවකේ හරි නලේ හරි එහෙම කතාවක් තියෙන පස්සේ කියා දෙන්නයි. හරි. පිරිසුදු ජලය, පිරිසුදු වීදුරු. හරිද? මෙහෙම තමයි හැදෙන්නේ. හරිද? ඔයගොල්ලන් දැනට පස්සේ කියා දෙන්නම්. මෙන්න මෙතන පොඩි නෝට් කරගන්න. මෙන්න මෙතන කතාවක් තියෙනවා. හරිද? හරි. ඔතන කේන්ද්‍රයේ ඉඳලා හරිද? සිම්පල් ආර් කියලා දාගන්න අරය. රයිට් ඒක පස්සේ කියා දෙන්න. අපිට කියා දෙන්නම්. සිම්පල් ආර් කියලා අරය දාගන්න. හරිද? පැත්තෙන් ලියා ගන්න R සමානයි කැපිටල් R කියලා. හරිද? ඔහොම ලියා ගන්න. R ලියා ගන්න නලයේ අරය කියලා. රයිට්? නලයේ අරය. නලයේ අරය කියලා ලියා ගන්න. හරි? කැපිටල් R ලියන්න මාවකේ අරය කියලා. හරි? නලයේ අරය කියලා ලියන්න. ඒත් ඒක ලියන්න මාවකේ අරය. රයිට්? නලයේ අරය කියලා ලියන්න ඒක මාවකේ අරය කියලා ලියන්න. නලයේ අරය මාවකේ අරය. හරිද? ඒක ලියා ගන්න. ඒක තව ටිකකින් පැහැදිලි කරලා දෙන්න. හරි? නලයේ අරය අනිත් එක මාවකේ අරය. නලයේ අරය මාවකේ අරය. හරි? ඊගාවට හරි ඊගාවට අහන් ඉන්න. මේ අවස්ථාව හරිනේ. ඊගාවට මෙතන දාගන්න. හරි ලියන්න. ස්පර්ශ කෝණය සුළු කෝණයක් පිට කියලා ලියාගන්න. හරි? ස්පර්ශ කෝණය සුළු කෝණයක් පිට කියලා ලියාගන්න. ස්පර්ශ කෝණය සුළු කෝණයක් පිට කියලා ලියාගන්න. හරි? ස්පර්ශ කෝණය සුළු කෝණයක් පිට කියලා ලියාගන්න. ස්පර්ශ කෝණය සුළු කෝණයක් පිට. හරි? කියලා මේකත් නෝට් කරගන්න. බිඳුවට වැඩිය වැඩි 90ට වැඩිය අඩුයි. සුළු කෝණ තියෙන මේ අතර පරාසයනේ. රයිට්? එහෙම ලියාගන්න. රයිට්? ස්පර්ශ කෝණය සුළු කෝණයක් පිට කියලා මේ පරාසය දාගන්න බිඳුවට වැඩිය තීටා වැඩි 90ට වඩා අඩුයි. රයිට්? මේ රේන්ජ් එක තමයි තියෙන්නේ. ස්පර්ශ කෝණය සුළු කෝණයක් පිට. රයිට්? හරි? සුළු කෝණයක් පිට. එතකොට ළමයි මේ මාවකයේ පිහිටන විදිය පොඩ්ඩක් බලා ගන්න. එතකොට මාවකයේ පිහිටන්නේ මෙන්න මෙහෙම. හරිද? අර දිගටම නිකන් ගෑවිලා වගේ එකක් එන්නේ නැහැ. හොඳද? අන්න එහෙම තමයි. එහෙම එනවා කියන්නේ එතන කෝණයක් තියෙනවා. පේනවද? මේ තියෙන ආණ්ඩයක් කර. මේ කෝණයක් තියෙනවා එතන. රයිට්? එතන කෝණයක් තියෙනවා මෙන්න. හරිද? එතන කෝණයක් තියෙනවා. එතන මේක සාමාන්‍ය අවස්ථාවකදී විදුලි සහ ජලය අතර ස්පර්ශයක් තියෙද්දි අර පිරිසුදු කතාව අයින් කරාම සාමාන්‍ය ස්පර්ශයක් වගේ කෝණයක් තමයි ඇති වෙන්නේ. හරිද? රයිට් මේක අඳගන්න. ඕක තමයි ස්පර්ශ කරන සුළු කෝණ අවස්ථාව. හරි ස්පර්ශ කරන සුළු කෝණ අවස්ථාව ඕක. හරිද? ඒක ඉදිරියේ අපි නලයේ කතාවත් අඳිනවා එහෙම. හරි මේ විදිහට. හරි මේක ටිකක් අර වගේ නෑ ළමයි. ගොඩාක් මේක නැවීමක් නෑ හොඳද? ලොකු නැවීමක් නැහැ මේ වගේ අන්නේම තියෙන්නේ. සාමාන්‍ය මට්ටමේ එකක් තමයි තියෙන්නේ ඔය විදිහට. මේකේ ජලය තියෙනවා එහෙම. හරි පාලින් ජලය වුම තියෙනවා. හරි මම මේක පොඩ්ඩක් ටික අයින් කරන්න. මාවකේ තියෙන මේ විදිහට. ඔයාලට පේනවා මේ මෙතන ජ්‍යාමිතියක් තියෙනවා අහන් ඉන්න හොඳේ. මේක මාර වැදගත්. මේක ජ්‍යාමිතියක් තියෙනවා. රයිට් ඉන්සෙක් බලා ගන්න වෙනවා. රයිට් මෙතන ස්පර්ශකයන් දම ඊට කලින් මම පොඩ්ඩක් මේකේ මේ වෘත්තාකාර මේකේ අර ගෝලය සම්පූර්ණ කරලා ඉන්නම්. ඔගොල්ලෝ මේක ලස්සන බඳින්න මගේ අතින් මේක කැත වෙනවා දැන්. රයිට් මේක වෘත්තයක්. ඇත්තට මේක ගෝලයක්. රයිට් මේක ගෝලීය මාවකයක් ගෝලයක් තියෙන්නේ. හරි ගෝලයක්. ඔය වටේටම තියෙනවනේ මෙහෙම ත්‍රිමාණව රයිට් වටේටම තියෙන ගෝලයක් වගේ. ඉතින් මෙතනින් ගත්තොත් කේන්ද්‍රය මේ හරිය වගේ ළමයි තියෙන්නේ. රයිට් මේ හරිය වගේ නම් තියෙනවා මෙහෙම යා කරන්න පුළුවන් මෙහෙම. හරි මෙතන මෙහෙම යා කරන්න පුළුවන්. හරි මේක ඉදිරි වැඩ කටයුතු වලට මාර වැදගත්. ඒකයි මේ වැඩේ කරන්නේ. හරිද? අන්න ඒකට තමයි අර කැපිටල් R කියලා කලින් ලිව්වේ. කවුද?
මාවකේ අරය. දැන් මේක වෙන්නේ ඇත්තටම මේක මෙහෙම මේ පහලින් නැවෙනකොට මේක මෙහෙම වක්‍රතාවය වැඩි වෙනවනේ මෙහෙම. එහෙම වෙනකොට වෙන්නේ මේ r එක ඇවිල්ලා සිම්පල් rට සමාන වෙනවා. දැන් මෙතන එහෙම තත්ත්වයක් නැහැ. මෙතන මාවකේ අරයක් වෙනම තියෙනවා. හරිද? ඊගාට මාවකේ අරක් වෙනම තියෙනවා. මෙතනින් නලේ අරයක් වෙනම තියෙනවා. හරි? මම මේ අංශක 90ක් දානවා. නලේ අරය කියලා කියන්නේ මොකද්ද? නලේ අරය කියලා කියන්නේ මෙන්න මේ පරතරය. හරි? නලේ අරය කියලා කියන්නේ මෙන්න මේ පරතරය. මම මේ ජලය ටික පොඩ්ඩක් අයින් කරන්නම්. නැත්නම් මේ පැටලෙනවනේ. හරි? නලේ අරය කියන්නේ මෙන්න මේ පරතරය. මේක හොඳට බලා ගන්න හොඳද? පිස්සුවට යන්න එපා. මේක කොහොමද තමයි තියෙන්නේ? හරිද? එතන පේනවනේ නේ. එලියක් වැටලා කේස් එකක් ඉන්නේ නැහැ මං හිතන රයිට්. හරි. එතකොට මේක මාවකේ අරය මේක නලේ අරය. හරිද? ඒ ස්පර්ශ කෝණය අඳින්න වෙන්නේ මෙතන ඉන්නේ. ස්පර්ශ කෝණය ඉන්නේ මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න. ස්පර්ශ කෝණය මේ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණය තීටා නේද ළමයි? ඔය කෝණය තීටා. ඔය කෝණය තීටා. රයිට්? ඔය කෝණය තීටා. ඒක තීටා නම් හරි සරල ජ්‍යාමිතියෙන් රයිට් සරල ජ්‍යාමිතියෙන් මෙන්න මේ කෝණය තීටා කියලා කියන්න පුළුවන්. රයිට්? ඒක මම ඔප්පු කරන්න යන්නේ නැහැ. ඔයාලා ඒක හිතා ගන්න. රයිට්? ඔයාලා ඒක පොඩ්ඩක් මේක කල්පනා කරොත් සරල ජ්‍යාමිතියෙන් තේරෙනවා මේක තීටා කියලා. රයිට්? මේක තීටා නෙමෙයි මේකත් තීටා සම්මිතිකයි නේද? සම්මිතිකයි මේක තීටා වෙනවා. රයිට්? ඒක තීටා වෙනවා. මේ ත්‍රිකෝණය දිහා බලලා cos තීටාව දාන්න. රයිට්? මොකක්ද ත්‍රිකෝණේ? A B C ABC ත්‍රිකෝණය. රයිට්? ඒ ත්‍රිකෝණේ බලලා cos තීටා දැම්මට පස්සේ ABC ත්‍රිකෝණයෙන් cos තීටා සමානයි බද්ධ පාදයේ වැදීම කර්ණය. බද්ධ පාදයේ සිම්පල් R කර්ණය කැපිටල් R. එහෙනම් මෙන්න මේ විදිහට සුළු කෝණීය අවස්ථාවේදී හරි ශූන්‍ය අවස්ථාව නෙමෙයි ශූන්‍යයේද මේක cos තීටා ශූන්‍ය cos තීටා කියන්නේ cos බිංදුව එකයි එතකොට හරිද? ඒ වගේ අවස්ථාවේ මම කියන්නේ සුළු කෝණීය අවස්ථාවේදී අපිට cos තීටා නැත්තම් මේ ස්පර්ශ කෝණයේ cos අගය R බෙදීම R කියලා ගන්න පුළුවන්. එතකොට R කියන්නේ කවුද? සිම්පල් R කියලා කියන්නේ නලේ අරය, කැපිටල් R කියන්නේ මාවකයේ අරය. හරිද? මේක මාර වැදගත්. මේක හොඳට මතක තියාගන්න. මේක දිගටම අපිට වැදගත්. දැන් කේශික උද්ගමනය වගේ උගන්වද්දි මේ ටික මාර වැදගත්. හරිද? මේක කරගන්න ළමයි. මොක කරගන්න. රයිට්. ස්ටාර්ට් කරගෙන යන්න. රයිට්. ඉක්මන් කරන්න හොඳේ. රයිට්. ඉක්මන් කරන්න. රයිට්. ABC කියන ත්‍රිකෝණය දාගන්න. හරි මාවක කියන්නේ නලේ අරේ පිළිවෙලට දාන්න. හොඳද? නලේ අරේ සිම්පල් R මාවක අරේ කැපිටල් R. අපි කොහොමද මාවක අරේ අඳුරගන්නේ ළමයි? මාවකය අදාළ ගෝලය සම්පූර්ණ කරන්න. ඒ ගෝලයේ අරය තමයි මාවකය අරය කියලා කියන්නේ. හරි. අර ඡාප කොටසට දාලා ගෝලය සම්පූර්ණ කරන්න. ඒකේ අරය තමයි මාවකය අරය කියලා කියන්නේ. හරි. ඒක cos θ සමානයි R බෙදීම R වෙනවා. හරි. ඊගාට තුන්වෙනි අවස්ථාවට යමු. හරි. තුන්වෙනි අවස්ථාවට යමු. යන්න. ස්පර්ශ කෝණය ඍජු කෝණී විට ස්පර්ශ කෝණය ඍජු කෝණී විට ස්පර්ශ කෝණය ඍජු කෝණී අංශක 90යි. රයිට්. එක තුන්වෙනි අවස්ථාව එන්නේ 3 කියලා දාමු. ස්පර්ශ ඍජු කෝණී විට θ සමානයි අංශක 90. හරි. ස්පර්ශ කෝණ ඍජු කෝණී විට අංශක 90යි.
right ඍජු කෝණීය අවස්ථාව. right? හරි එතකොට මෙහෙම වෙන්නේ හරි ද්‍රව්‍ය මෙහෙම තියෙනවා. හරි ද්‍රව්‍ය මෙහෙම තියෙනවා. සියවුලක් නැහැ. මෙතන අංශක අණු. එළිම අංශක අණුව ආයෙ මුකුත් බලන්න දෙයක් නැහැ. මේක ඇඳ ගන්න උච්චරයි. right බදුල සහ ද්‍රව්‍ය ස්පර්ශයේ ඉන්නවා. සාමාන්‍ය ස්පර්ශයකදී මේක හදන්න අමාරුයි. right මේ විශේෂ ස්පර්ශ තියෙනවා කියලා දෙන්න. හරි සාමාන්‍ය භාජනයක මේ ස්පර්ශ කරන්න අමාරුයි. පැහැදිලි? කරගන්න. ස්පර්ශක ඍජු කෝණී අංශක අණුව. අංශක අණුව. හරි ඍජු කෝණී. ඊගාව ලියා ගන්න. ස්පර්ශ කෝණයේ මහා කෝණියක් විට ස්පර්ශ කෝණය මහා කෝණයක් විට හරි ස්පර්ශ කෝණයේ මහා කෝණයක් විට හතරවෙනි ස්පර්ශ කෝණයේ මහා කෝණයක් විට අංශක 90ට වැඩිය වැඩි තීටා 180ට වැඩිය අඩුයි. යාග ස්පර්ශ කෝණයේ මහා කෝණයක් විට අංශක 90ට වැඩිය වැඩි 180ට වැඩිය අඩුයි. right ස්පර්ශ කෝණයේ මහා කෝණයක් විට ඕක වැදගත්. ස්පර්ශ කෝණයේ මහා කෝණයක්. right ස්පර්ශ කෝණයේ මහා කෝණයක් වුණාම මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. right එතකොට ද්‍රවය තියෙන්නේ මේ ටිකේ. හරි ද්‍රවය තියෙන්නේ මේ ටිකේ. right ස්පර්ශ කෝණය අඳන් අඳින්න වෙන්නේ මෙහෙම. ස්පර්ශයේදී අදාන්නේ ද්‍රවය තුලින් මැන්න විතර නේද? මෙන්න කෝණේ. ඔගොල්ලෝ කියන්නේ මේ පැත්තේ. මේ පැත්තෙන්ම ඉන්න බෑ. ද්‍රවය තුලින් මනින්නේ. ද්‍රවය තුලින් මනින්නේ. ආන්න කෝණේ. මහා කෝණේ නේ. මහා කෝණේ වෙනවා. ස්පර්ශ කෝණේ මහා කෝණේ. හරිද? right කරගන්න. right අපි උදාහරණයකට මෙතන ගියොත් රසදිය පිර වූ නලයක්. රසදිය පිර වූ නලයක්. මේ ටික ඔක්කොම කරගන්න මාත් එක්කම. මාත් එක්ක කරගෙන යන්න හොඳේ. right රසදිය පිර වූ නලයක්. රසදිය පිර වූ නලයක්. කොහොමද තමයි. රසදිය පිර වුණ පස්සේ ඔබ තමයි තියෙන්නේ. උඩු අතර තියෙන්නේ. හරිද? රසදිය පිර වූ නලයක්. රසදිය පිර වූ නලයක්. ස්පර්ශ කෝණය හදනවා මහා කෝණයක් ලෙස. ද්‍රවය තුලින් මැන්න නිසා මේක මහා කෝණී වෙනවා මේ. මහා කෝණී වෙනවා. right රසදිය පිර වූ නලයක්. හරි මේක කරගන්න. ස්පර්ශ කෝණය මහා කෝණී වුණාම ඔය වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. හරි. ඊගාට ළමයි විභාගයේ එයා වැඩිපුර ප්‍රශ්න කරලා තියෙන එකක් තමයි නෙළුම් ආචරණය. නෙළුම් කොළේ ආචරණයක් තියෙනවානේ නැනෝ ටෙක්නොලොජි කියලා. ඒක සැලකිය යුතු ප්‍රමාණයක් අහලා තිනවා විභාගේ. නැවත නැවත රිපීට් වෙලා තියෙනවා කීප දැනක. සහ හොඳ එසේ එකක් තියෙනවා පහුගිය අවුරුද්දට අවුරුද්ද මතක නැහැ 2017ද මන්ද. ඒක අවුරුද්දක හොඳ එසේ එකක් තියෙන නෙළුම් ආචරණය. ඒක අපි හදමු පන්තියේ මේ ඒක ෆිසිකලි හදවන්න ඔන්ලයින් කෙරුමක් නෑ හදවන්න. රයිට් ෆිසිකලි එක හදවන්න රිවිෂන් එකේ. අපි දැන් තියරිටි ගැන කතා කරන්නේ. අන්නේ සිද්ධිය පොඩ්ඩක් ඔයාලට කියා දෙන්න ඕන. මොකද ඒක නිතරම වගේ විභාග ප්‍රශ්න කරපු තැනක්. ඔය නෙළුම් ආචරණ කතාව. හරි ඒ නිසා ඒක නිතරම වගේ ප්‍රශ්න කරපු තැනක් නිසා මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න ළමයි අහන් ඉන්න. හොඳේ. ළමයි සාමාන්‍යයෙන් ද්‍රව බිඳුවක් අරගෙන සාමාන්‍ය පෘෂ්ඨයක් මතට දැම්මම හරි ද්‍රව බිඳුවක් අරන් සාමාන්‍ය පෘෂ්ඨයක් මතට දැම්මම එයා තියෙන්නේ මෙන්න මෙහෙම. හරි එයා තියෙන්නේ මෙන්න මෙහෙම. ඉබ්බෙක් වගේ තමයි ඉන්නේ. හරි ඉබ්බෙක් වගේ තමයි ඉන්නේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරි මෙතෙන් ද්‍රව බිඳුවක් දැම්මම සාමාන්‍ය ඉබ්බෙක් වගේ ඔන්නෝම තියෙනවා වෙන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවා ඇති මේ ස්පර්ශ පෘෂ්ඨය මෙතන තියෙනවා. ලක්ෂ්‍යය මෙතන තියෙන්නේ. ලක්ෂ්‍යය මෙතන. හරිද? එතනට ස්පර්ශකයන් නම් පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. හරි. ඒතර මේ කෝණය සුළු කෝණයක් කියලා පේනවද මේ? එතකොට තීටා
මතක තියාගන්න සුළු කෝණයක්. සුළු කෝණය. right? එතකොට මෙතන ස්පර්ශ වෙන්නේ කවුද? මෙතන ස්පර්ශ වෙන්නේ උදාහරණයක් ගත්තොත් ජලය සහ වීදුරු. මේ පිරිසුදු ජලය පිරිසුදු කතා නෙමෙයි ජලය සහ වීදුරු නිකන් උදාහරණයකට ගන්න. තමයි මේ වගේ වෙලාවෙදි ඉතාල පැහැදිලි අහන් ඉන්න. ස්පර්ශ කෝණය සුළු කෝණී වුණොත් right? ස්පර්ශ කෝණය සුළු කෝණී වුණොත් මේ හොඳට අහන් ඉන්න හොඳේ. සුළු කෝණී වුණොත් ද්‍රවය මගින් බඳුන තෙත් කරනවා. හරි? ද්‍රවය මගින් බඳුන තෙත් කරනවා. ඒ කියන්නේ ජලය ටිකක් වැටුනොත් මේසයක් උඩ තෙත් වෙනවනේ මේසය. බෝල වගේ යන්නේ නැහනේ. පැහැදිලිද? නිකන් තෙත් ඒ කියන්නේ මේ පෘෂ්ඨයේ තෙත් වෙලා යනවා. එතකොට ස්පර්ශ කෝණය සුළු කෝණී වුණොත් උදාහරණයක් ජලය සහ විදුරු වගේ දෙයක් මේ වගේ ස්පර්ශමුත් එහෙම සුළු කෝණී වෙනවා. ද්‍රවය මගින් බඳුන මොනවා වෙනවද? තෙත් වෙනවා. නමුත් මේ ජලයම right මේ ජලයම හරි ආගින්න මේ ජලයම නෙළුම් පත්‍රයක් මතර දැම්මොත් නෙළුම් හරි right සිද්ධිය පැහැදිලි. දැන් මේ වගේ වෙලාවදී මොකද වෙන්නේ? සුළු කෝණේ වුණාම ද්‍රවය මගින් බඳුන තෙත් කරනවා. මේ තෙත් කරේ කියලා තියෙන හොඳ ද්‍රවය මගින් බඳුන තෙත් කරනවා. නමුත් මේ වගේ වෙලාවට දැම්මොත් දැන් මෙතන තියෙන ළමයි ස්පර්ශ කෝණය මහා කෝණිය. ඒකට හේතුව මම කියලා දෙන්නම්. මේ ද්‍රවය මෙහෙම තියෙන්නේ. හරිද? නිකන් බෝලයක් වගේ වෙනවා මේ. ඔයගොල්ලෝ දැකලා ඇත්තද මේ උදාහරණ අර මේ දහල කොලයක් වගේ උඩට වතුර දැම්මත් නිකන් බෝල වගේ යනවනේ. හරිද? ඒ සිද්ධියේදී මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ස්පර්ශ කෝණ ද්‍රවය තුලින්ම ඉන්නේ බෑ නේද? ද්‍රවය තුලින්ම ඉන්නේ කියලා මෙහෙම ඉන්න වෙනවා. මෙහෙම ඉන්න වෙනවා. නේද? ඒ කෝණේ මහා කෝණී පේනවද? ඒක මහා කෝණී. ඒක මහා කෝණී කියලා කියන්නේ right? ඒක මහා කෝණී කියලා කියන්නේ 90ට වැඩිය මේ වෙලාවේ කෝණය වැඩි 180ට කෝණය අඩුයි මේ වෙලාවේ. මේක ජලය නෙළුම් පත්‍රයක්. හරි? ජලය සහ නෙළුම් පත්‍රයක් අතර කතාව. එතකොට ජලය සහ නෙළුම් පත්‍රයක් අතර කතාවේදී මහා කෝණී. හරි? නෙළුම් පත්‍රයේ ජලය රැඳෙන්නේ නැහැ. ජලය රඳන්නේ නැහැ. හරිද? මහා කෝණී වෙලාවේ මතක තියාගන්න ද්‍රවය මගින් බඳුන තෙත් නොකෙරේ. ද්‍රවය මගින් බඳුන තෙත් නොකෙරේ. බඳුන තෙත් වෙන්නේ නැහැ මේ වෙලාවේ. හරිද? උදාහරණයක් රසදිය ටිකක් සාමාන්‍ය පෘෂ්ඨයක් මතට දාන්න. ඒ තත්ත්වය මේ වගේ. ඔයාලා බලන්න ජලය වීදුරු. ජලය නෙළුම් පත්‍ර. හොද වෙනස් වෙලා තියෙන්නේ ද්‍රවයද නැහැ. වෙනස් වෙලා තියෙන්නේ කන්ටැක්ට් වෙන පෘෂ්ඨය. කියන්නේ මේ ස්පර්ශ වෙන සර්ෆස් එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ ස්පර්ශ කෝණය කියන එක රඳා පවතිනවා. එකක් ද්‍රවය මත අනික කියන්නේ ද්‍රවය මත රඳා පවතිනවා. අනික එයා ස්පර්ශන බඳුන මත රඳා පවතිනවා. අනිත් එක උෂ්ණත්ව මත මේක රඳා පවතිනවා. අනිත් එක තමයි බාහිර බලපෑම් මත මේක රඳා පවතිනවා. මේ බාහිර බලපෑම් කියන්නේ බාහිර බල වගේ දේවල් ඒක මත රඳා පවතින්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පාඩම ඉස්සරහට තමයි කියන්න වෙන්නේ. ඔය කන්ටැක්ට් ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් බාහිර බලය යටතේ. හරිද? ඒක කියා දෙන්නම් පොඩ්ඩක් ඉස්සරහට යද්දි කතාව. හරිද? බලන්න දැන් මෙතනින් පැහැදිලි වෙනවා එකම ජලය වීදුරු වලට කන්ටැක්ට් වෙන විදිය වෙනයි. එකම ජලය නෙළුම් පත්‍රයක් මත කන්ටැක්ට් වෙන විදිය වෙනයි. පැහැදිලිද? දැන් මෙතන හැදෙන්නේ සුළු කෝණයක්, මෙතන හැදෙන්නේ මහා කෝණයක්. අවසන් සිද්ධිය තමයි සුළු කෝණී වුණොත් බඳුන තෙත් කෙරෙනවා, මහා කෝණී වුණොත් බඳුන තෙත් කරන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒක මතක තියාගන්න. right? යටින් තරුවක් දාලා වෙනම ලියන්න හොඳේ. right? යටින් තරුවක් දාලා ලියන්න. වෙනම ලියන්නේ right? තරුවක් දාලා වෙනම ලියන්න. right? තරුවක් දාලා වෙනම ලියන්න. ජලය වීදුරු සමග මෙන්ම ජලය වීදුරු සමග මෙන්ම නෙළුම් පත්‍රයක් සමග ස්පර්ශයේදී
ස්පර්ශයේදී ස්පර්ශයේදී ස්පර්ශයේදී ස්පර්ශ කෝණය වෙනස් වේ. ස්පර්ශ කෝණය වෙනස් වේ. ස්පර්ශ කෝණය වෙනස් වේ. ඒ සිදුවන ආකාරය පහත දක්වා ඇත. ඒ සිදුවන ආකාරය පහත දක්වා ඇත. සිදුවන ආකාරය පහත දක්වා ඇත. තමයි මේ දෙක ඇඳ ගන්න හොඳද? රයිට් ඒ පහත දක්වා ඇත. මේ දෙක ඇඳ ගන්න. රයිට් මේ දෙක ඇඳ ගන්න. හරි. වම් පැත්තේ තියෙන සුළු කෝණී ද්‍රවය මගින් බඳුන තෙත් කරයි. දකුණු පැත්ත මහා කෝණී ද්‍රවය මගින් බඳුන තෙත් නොකරයි. හරි. ද්‍රවය මගින් බඳුන තෙත් නොකරයි. හරිද? ළමයි වැඩේ පැහැදිලිද? හරි. සිද්ධිය පැහැදිලිනේ. සුළු කෝණී වුණාම ද්‍රවය මගින් බඳුන තෙත් කරනවා. මහා කෝණී වුණාම ද්‍රවය මගින් බඳුන තෙත් කරන්නේ නැහැ. අන්නේ පොයින්ට්ස් දෙක මතක තියාගන්න. ඒක හරි වැදගත් වේ වලට MCQ කරන්න ගියා. මේක MCQ වෙනවා හොඳේ. රයිට්. පැහැදිලිනේ? ඊගාවට පොඩි තරුවක් දාලා යටින් ලියන්න මෙහෙම. තරුවක් දාලා යටින් ලියන්න. රසදිය සහ සාමාන්‍ය පෘෂ්ඨයක් අතර රසදිය සහ සාමාන්‍ය පෘෂ්ඨයක් අතර වරහන් තුල වීදුරු වගේ වරහන් තුල වීදුරු කියලා වීදුරු වගේ කියලා ලියන්න බරයි. රසදිය සහ සාමාන්‍ය පෘෂ්ඨයක් අතර වරහන් තුල වීදුරු රයිට් වරහන් තුල වීදුරු ඒක සිමෙන්ති ඔය ලීය නම් නම් හිමවුලන්නේ නැහැ හරි වීදුරු අතර ස්පර්ශ කෝණයද මහා කෝණී වන බැවින් අතර ස්පර්ශ කෝණයද මහා කෝණී වන බැවින් අතර ස්පර්ශ කෝණයද මහා කෝණී වන බැවින් ස්පර්ශ කෝණයද මහා කෝණී වන බැවින් බඳුන තෙත් නොකරයි
හොඳ බැවින් බඳුන තෙත් නොකරයි. right? බඳුන තෙත් නොකරයි. හොඳ බැවින් බඳුන තෙත් නොකරයි. right? බඳුන තෙත් නොකරයි. හරිද? බඳුන තෙත් වීමක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. හරි. පැහැදිලි නේ? right. right. තමයි ඊගාවට අහන් ඉන්න පොඩි සංසිද්ධියක් මේකේ පැහැදිලි කරන්න තියෙන පොඩි ආචරණයක්. right? ඒකට මාතෘකාවක් ටිකක් අවශ්‍ය නැහැ. අපි නිකන් පහළට නිකන් ලියාගෙන යන්න. ඉස්සෙල්ලා කතාව අහගෙන ඉන්න ළමයි මම මෙන්න මේ වගේ කම්බි රාමුවක් අරගෙන හරිද? එහෙම කම්බි රාමුවක් අරගෙන හරි? ওই විදිහේ කම්බි රාමුවක් අරගෙන මේ කම්බි රාමුවේ හදනවා සමම් පටලයක්. හරිද? ඔය කම්බි රාමුවක් කොහොම අරගෙන හරි? ඕකේ හදනවා සමම් පටලයක්. හරිද? මේකේ සමම් පටලයක් හදනවා. මෙයාන් ඉන්න මේක හදනවා සමම් පටලයක්. මොකද මේ ගෙදරදී කළ බලන්න පුළුවන්. මේක කම්බි රාමුවක්. මේක සබන් ද්‍රාවණයේ ගිල්ලලා උඩට ගත්ත ගමන් මේකේ පටලයක් නිර්මාණය වෙනවා සමම් පටලයක්. හරිද? මේ කම්බි රාමුව අල්ලගෙන ඉන්න මිටක් වගේ එකක් මේකට දාමු. right? ඔය විදිහට. මේ මිටක් වගේ දාමු. right? එතකොට මේ කම්බි රාමුවක් තියෙන ඉතින් අල්ලගෙන සබන් ද්‍රාවණයේ ගිල්ල ගත්තාන් පස්සේ මේකේ පටලයක් හැදෙනවා සබන් පටලයක්. හැදිලිද? ඒ හැදෙන සබන් පටලය මම පොඩ්ඩක් ලාවට මෙහෙම පැහැදිලි කරන්න දෙන්නම්. right? පටලයක් හැදෙනවා. right? මම හැදෙනවා. හරි ඔය විදිහට හැදෙනවා. මම මෙතනින් චූට්ටක් මේක අයින් කරන්න ළමයි මේ පහළට දාන්නවා. හොඳේ? හරි? මේක මිට මේ. හරි? ඔය විදිහට. හරි සම්පටලයක් හැදෙනවා. මේ සම්පටලය හැදුනට පස්සේ හරිද මම කරන්නේ මෙන්න මේ විදිහේ මේ අදින්න. හරි? පේනවද ඔයගොල්ලන්ට නේද? මෙන්න මේ විදිහේ එම හැඩයක් නැහැ, ක්‍රමවත් හැඩයක් නැති. හරිද? අර තියෙන්නේ මොනවද මේ? රෙදි මහල් නූල් තියෙන්නේ. ඒ රෙදි මහල් නූල් එකක් නූලක් මේ වගේ හදාගෙන මෙතන ගැටේ ඊටාම කුඩාවට සම්බන්ධ කරන්න ඕන. සම්බන්ධ කරලා වැඩි නූල් ටික කපලා දාන්න ඕන. කපලා මේ වගේ පොඩි පුඩුවක් වගේ එකක් හදාගෙන මේක සබන් ද්‍රාවණයේ ගිල්ලලා ගන්න ඕන. හොඳද? නැත්නම් අවුල් වෙනවා. සබන් ද්‍රාවණයේ ගිල්ල පොඩ්ඩක් අරගන්න. අරගෙන පොඩ්ඩක් මේක වගේ අරගන්න. අරගෙන මේක දානවා මේක උඩට. හරිද? දැන් මම පස්සේ මේක ලස්සනට මේක උඩ තියනවා. මෙහෙම ටික අවුලක් නැහැ. තියෙනවා. බරක් නැහැ නේ වැටෙන්නේ නැහැ ඉතින්. කොහොම තියෙනවා. හරි මේ ටික සමපටල දැන් දෙපැත්තේම සමපටලේ තියෙනවා. මෙහෙම දෙපැත්තේම තියෙනවා. හරි දෙපැත්තේම සමපටලේ වුම තියෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තේම තියෙනවා. හරි අහන් ඉන්නකො. එතකොට දැන් සමපටල දෙපැත්තේම තියෙනවානේ. එතකොට බලන්න පෘෂ්ටිකාත්ති බල ක්‍රියාත්මක වෙන්නේදී ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තේ පටලෙන් මෙයා වදිනවා. මේ පැත්තේ පටලෙන් මෙයා වදිනවා. මේ පැත්තේ පටලෙන් අදිනවා. මේ පැත්තේ පටලෙන් අදිනවා. මේ පැත්තේ පටලෙන් අදිනවා. මේ පැත්තේ දෙපැත්තෙම පටලේ තියෙනවානේ. මේ වදිනවා මේ වදිනවා. right මෙහෙම අදිනවා මෙහෙම අදිනවා. අදිනවා මෙහෙම අදිනවා. right මෙහෙම අදිනවා. හරි ආන්නේ වදිනවා. දෙපැත්තෙම පටල වලින් මේ කම්බි රාමුව නෙමෙයි. මේ ඇවිල්ලා තියෙන්නේ අර මං කිව්වේ නූල කියලා නූල් කැබල්ල නූල් පුඩුවක්. මේ නූල් පුඩුව දෙපැත්තෙම ඇදෙනවා. දැන් මේ පැත්තේ පටලුන තමයි පැත්තේ ඇදෙනවා. කොහෙවත් යන්නේ නැහැ කොහොම තියෙනවද? හරි අපිට ඕන නැති පොඩ්ඩක් ගස්සලා මේක අර මේක දිගේ මෙන්න පහ කරන්න පුළුවන්. ඒ මවුලක් නැහැ. හරිද? මේකට මොනවත් වෙන්නේ නැහැ. දැන් කොහොම තියෙනවා. ඊට පස්සේ මං කරන්නේ මේකේ හරි මැදින් මෙහෙම බින්දිනවා. මේ මැද තියෙන පටලය බිඳලා දානවා. හරි අත වේල්ලා වගේ තියෙන මෙතනින් මේක කරලා ඇඟිල්ල තිබ්බ ගමන් බිඳලා යනවා. හරි අර ඔයගොල්ලෝ මෙහෙම පොඩි කාලේ මෙහෙම කරලා සමම් බෝල හදන්නේ. ඒ සමම් බෝල ඇඟිල්ලෙන් ඇල්ලුවා පුපුරනවනේ. රයිට් අන්න ඒ වගේ මෙතනින් ඇඟිල්ල මෙහෙම තියලා ඇතුලේ තියෙන පටලේ බිඳලා දානවා. ළමයි එතකොට අමුතු වැඩක් වෙනවා. හොඳේ ආන්ගෙන් මේකේ අභ්‍යන්තරව තියෙන පටලය බින්දට පස්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. ළමයි අභ්‍යන්තරව තියෙන පටලය බින්දට පස්සේ තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ඇතුල් පැත්තේ තියෙන පටලය බින්දම එයාගේ අක්‍රමවත් හැඩය නෙමෙයි තියෙනවනේ මෙන්න. ඇතුල් පැත්තේ පටලය නැහැ. කොහේ විතරද තියෙන්නේ? එළිය විතරයි. හරිද? එහෙනම් අර එළිය පැත්තට විතරක් ක්‍රියාත්මක බල ටික දැන් මෙහෙම තියෙනවා. ඔන්න බලන්න ප්‍රශ්නේ දැන්. හරි? ආන්න බලන්න ප්‍රශ්නේ.
එළිය පැත්තට විතරක් ක්‍රියාත්මක බල ටික කොහොමද තියෙන්නේ? පැහැදිලිද? එළිය පැත්තට විතරක් ක්‍රියාත්මක බල ටික කොහොමද තියෙන්නේ? ආ. ඇයි අභ්‍යන්තර පටලයක් නෑ බින්දයි. මේ පැත්තෙන් අර පැත්ත පේනවා දැන් ප්‍රශ්නයක් නෑ. එළිය පැත්තට විතරක් පටලයේ බල ටික තියෙන නිසා ඒ බල ටිකෙන් මෙයාව අදිනවා. දැන් සම්ප්‍රයුක්තව අදිනවා දැන්. බලේ තියෙනවනේ දැන් අදිනවා. එහෙම. ඇද්දට පස්සේ මේක හරියට වෘත්තාකාරව හැඩ ගැස්සිලා නතර වෙනවා. ඒක ඉදිරියට යන්නේ ඊට පස්සේ වන්න පෙන්නන්න නම්. හරිද? එහෙනම් මොකද්ද මම මේ කරන්න කියන ළමයි ඉස්සලා හංගින්න කම්බිරාමුවක් අරගත්තා. කම්බිරාමුවෙහි සබම් පටලයක් නිර්මාණය කරා. ඒ සබම් පටලයට මේ වගේ අක්‍රමවත් හැඩෙහි නූල් පුඩුවක් වගේ හදලා ඒක මේකට දැම්මා. දැම්මට පස්සේ ඇතුළෙත් පටලයක් තියෙනවා, එළියෙත් පටලයක් තියෙනවා. හරිද? එතකොට ඇතුළේ පටලෙනුත් මේක අදිනවා, එළිය පටලෙනුත් පෘෂ්ඨික ආදී බල වලින් අදිනවා. ඒ රේඛාවක්මද බල ක්‍රියාත්මක වෙනවනේ. මේක රේඛාව වගේනේ. හරිද? රේඛාව වගේ මේ පැත්තටත් බල තියෙනවා, මේ පැත්තටත් බල තියෙනවා. හරිද? ඊට මම ඇතුළේ පටලය බින්දම ඇතුළේ බල ටික නැති වෙලා යනවා. හරිද? ඉතුරු වෙන්නේ වටේ තියෙන බල ටික විතරයි. පැහැදිලි? ඒ වටේ තියෙන බල ටික විතරයි නම් මෙහෙම හැදෙනවා. හරිද? ඊට පස්සේ අන්තිමට මේක වෘත්තාකාර පුඩුවක් වගේ හැදෙනවා. හරි? ඒක යනත් පොඩි තීරයක් තියෙනවා කතා කරන්න. ඒක අපි කතා කරමු. හරි? හරි. ළමයි තරුවක් දාලා ලියමු. හරි? හරි. තරුවක් දාලා ලියන්න මෙහෙම. ත්‍රිජෝණාස්ත්‍රාකාර කම්බිරාමුවක් ගෙන ත්‍රිජුකෝණාස්ත්‍රාකාර කම්බිරාමුවක් ගෙන හරි කම්බිරාමුවක් ගෙන එහි සබම් පටලයක් නිර්මාණය කරන්න. ත්‍රිජුකෝණාස්ත්‍රාකාර කම්බිරාමුවක් ගෙන එහි සබම් පටලයක් නිර්මාණය කරන්න. එහි සබම් පටලයක් නිර්මාණය කරන්න. එහි සබම් පටලයක් නිර්මාණය කරන්න. හරි නිර්මාණය කරන්න. දැන් සැහැල්ලු නූල් කැබැල්ලකින් සෑදූ පුඩුවක් සැහැල්ලු නූල් කැබැල්ලකින් සෑදූ පුඩුවක් සැහැල්ලු නූල් කැබැල්ලකින් සෑදූ පුඩුවක් සබන් ද්‍රාවණයෙන් තෙත් කර පුඩුවක් සබන් ද්‍රාවණයෙන් තෙත් කර පුඩුවක් සබන් ද්‍රාවණයෙන් තෙත් කර පටලය මතට යොදන්න. තබන්න කිල්ලය. පටලය මත තබන්න. පටලය මත තබන්න. පටලය මත තබන්න. පටලය මත තබන්න. අනතුරුව එම පුඩුවේ පටලය මත තබන්න. අනතුරුව එම පුඩුවේ මැද ඇති පටලය බිඳ දමන්න. අනතුරුව එම පුඩුවේ මැද ඇති පටලය බිඳ දමන්න. මැද ඇති පටලය බිඳ දමන්න. හරි. මැද ඇති පටලය බිඳ දමන්න. හරි. එවිට 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 නූල් පුඩුව මත ඉවතට පමණක් බල ක්‍රියා කරයි. එවිට නූල් පුඩුව මත ඉවතට පමණක් බල ක්‍රියා කරයි. නූල් පුඩුව මත ඉවතට පමණක් බල ක්‍රියා කරයි. ඉවතට පමණක් බල ක්‍රියා කරයි. නූල් පුඩුව මත ඉවතට පමණක් බල ක්‍රියා කරයි.
යටින් වෙනම ලියන්න හොඳේ. යටින් වෙනම ලියන්න. මේ නිසා යම් අවස්ථාවක මේ නිසා යම් අවස්ථාවක මේ නිසා යම් අවස්ථාවක උඩුව හරියටම වෘත්තාකාර වී සමතුලිත වේ. උඩුව හරියටම වෘත්තාකාර වී සමතුලිත වේ. උඩුව හරියටම වෘත්තාකාර වී සමතුලිත වේ. වෘත්තාකාර වී සමතුලිත. හරි. වෘත්තාකාර වී සමතුලිත. ළමයි මේක ඇඳ ගන්න. පොඩි කරගන්න ළමයි. නිවැරදිව ලස්සනට ඔක ඇඳ ගන්න. හොඳද? කරගන්න. right ඉක්මන් කරලා ඇඳ ගන්න ඈ. right ළමයි හරිද? පැහැදිලිනේ වැඩේනේ. ඔතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලමු දැන්. හොඳේ? right ඔතනින් පස්සේ මොකද වෙන්නේ? මෙයා වෘත්තාකාරව සමතුලිත වෙනවා. right මෙයා වෘත්තාකාරව සමතුලිත වෙන විදිය ගැන තමයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඒකෙන් තමයි මේකේ තර්කය සහ මේ තියරි එක හදන්න තියෙන්නේ. හොඳද? මම ආයෙත් මේ අඬින්න යන්නේ නැහැ. වටේ උඩු විතරක් අඳින්නම්. right ඔය විදිහට. right මෙයා මෙන්න මේ විදිහට සමතුලිත වෙනවා.
ඔන්න පැහැදිලිද? ඔය විදිහට සමතුලිත මේ විදිහට පුඩුව සමතුලිත වෙනකොට හරි ඔන්න බලන්න දැන් මේක හරි වැදගත් හොඳද? ඔන්න තේරෙනවා. හරි සෙන්ටර් එකේ ඉන්න බල ටික ක්‍රියාත්මක වෙනවා වටේටම මෙහෙම මෙහෙම හරි දැක්කද? මේ බල ටික කොහොමද ක්‍රියාත්මක? අර පේනවා මේ බල ටික ඔක්කොම සෙන්ටර් වෙනවා. මේ බල ඔක්කොම සෙන්ටර් වෙනවා කියන එකේ තේරුම මොකක්ද? සංප්‍රයුක්ත බලයක් එන්නේ නැහැ කියන එක ළමයි. හරි. සංප්‍රයුක්ත බලයක් එන්නේ නැහැ. හරි. සංප්‍රයුක්ත බලය බිඳුවයි. ඔන්න ඔය විදිහට සම්පූර්ණ බල ටික සෙන්ටර් වෙනවා මෙහෙම. සංප්‍රයුක්ත බලයක් එන්නේ නැතුව යනවා. හරිද? right. යටින් තරුවක් දාලා ලියන්න පොඩ්ඩක් හොඳේ. තරුවක් දාලා ලියන්න. හරි. ඒ සබම්බෝල එකතු වෙලා හැදෙන මාවක කියලා දෙන්නම් හොඳද? තාම මෙතනට ආවේ නැහැ. තාම මේ බුබුලු වල ක්‍රියාකාරී මේ බුබුලු වල තියෙන කතාව ආවේ නැහැ. හොඳේ කියා දෙන්න. right? හරි. මේක පැහැදිලිනේ නේ? මේ විදිහට නෝ. යටින් තරුවක් දාලා ලියන්න මේ හොඳේ. ලියන්න. පුඩුව මත ක්‍රියාත්මක බල සියල්ලම ඒක කේන්ද්‍රීයව ඉවතට ක්‍රියාත්මක වේ. බල සියල්ලම ඒක කේන්ද්‍රීයව ඉවතට ක්‍රියාත්මක වේ. මේ නිසා සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. මේ නිසා සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. ඉක්මන් කළ මේක ඇඳගන්න. ඒක කේන්ද්‍රීය ඉවතට ක්‍රියාත්මක වේ. මේ නිසා සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. මේක ඇඳගන්න. හරි. මේ නිසා සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. මේක ඇඳගන්න. දාගන්න ඉක්මන් කරලා. ඔයාලා ළමයි පේනවා ඇති දැන් මේකේ මේ තන්තු ඇදිලා තියෙන්නේ හරිද? තන්තු ඇදිලා තියෙන්නේ. ඒ කියන්නේ තන්තුවට මොකක් තියෙනවා? තන්තුවට ආතතියක් තියෙනවා. පැහැදිලිද? අන්නේ තන්තුවේ ආතතිය හොයන්න පුළුවන්. ඒ හොයන විදිය මම කියා දෙන්නම්. පැහැදිලිද? යටින් ලියන තරුවක් දාලා පුඩුවේ අර්ධයක සමතුලිතතාව සලකා තන්තුවේ ආතතිය සොයමු. 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 හරි. මෙතන පුඩුවේ අර්ධයක් මැදමවත් නැහැනේ. right? ඔයාලට තේරෙනවා ආතතිය ක්‍රියාත්මක වෙන්නේ මෙතනින්. T dash කියලා දාන්න ආතතිය මොකද පුෂ්ටිඝාතයට T දාන්න වෙන නිසා හොඳේ. ආයි මෙතනින් ආතතියක් තියෙනවා T dash. හරි T dash. පුඩුවේ අර්ධයක් නේ ගත්තේ නේද? මම මේක චුට්ටක් අයින් කරන්න. පුඩුවේ අර්ධයක් ගත්ත නිසා මෙතනින් ඉවතට බල ටික තියෙනවා. ඔය විදිහට ඔහොම බල ටික තියෙනවා. හරි ඔයාලට පැහැදිලි නේද? ඔහොම බල ටික තියෙනවා. හරි ඔහොම බල ටික තියෙනවා. ඇයි අර්ධයක් නේ ගත්තේ? එතකොට බල ටිකක් තියෙනවා හොඳේ. සමස්තය ගත්තොත් කැපි යනවා. මේකේ අර්ධයක් ගත්තම කැපෙන්නේ නැහැනේ. මම අර්ධයක් ගත්තේ ඒකයි. ඔයාලා මට කියන්න. මේ විදිහට තියෙන බල පද්ධතිය. මේක ත්‍රිමාණ නෑ මේක ද්විමාණයි. හරි මේක තලයක් නේ. තලයේ තියෙන්නේ. මෙන්න මේ බල ටිකේ සංප්‍රයුක්ත බලය ඔක්කොම මෙහෙට නේ දෙන්නේ. හරි මේ බල ටිකේ සංප්‍රයුක්ත බල ටික තියෙන්නේ මෙහෙම. ඒ බල ටිකේ සංප්‍රයුක්ත බලය සෙට් එක මෙන්න මෙහෙම. F. හරි ළමයි මේ පුඩුවේ අරය R කියලා ගත්තොත් පැහැදිලිද?
R කියලා ගත්තොත් මේ සිද්ධිය මම පැත්ත මකලා දානවා දැන් හොඳේ right මේ සිද්ධිය දැන් පොඩි අර්ධයක් අරගෙන තියෙන්නේ හරි දැන් මේ පැත්ත රිවර්ස් එකට යන්නේ මෙහෙට යන්නේ හරි හරියට නිවැරදි අඳ ගන්න මම කියන්න අඳින විදිය right මේ පැත්තට යන්නේ අර්ධය ගත්තොත් එහෙම අර්ධයේ මේ අර්ධය මත ක්‍රියාත්මක බල ටික සංයුක්තයේ තියෙන්නේ මේ පැත්තට හරිද ඔයාලට තේරෙනවා මේ F කියන බලයෙන් T' බැලන්ස් කරන් ඉන්නේ අර්ධයක සමතුලිතතාව කියන්නේ T' සමානයි F හරිද F කියන එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද F කියන එක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේක මත හරිද පෘෂ්ඨඝාතී අර්ධයක් වීම කියන්නේ මේක ඇඳපු රේඛාවක රේඛාවට ලම්බකව එක් දිශාවකට එතකොට මේ අර්ධ වක්‍රය මත ක්‍රියාත්මක බලය මම හිතනවා මේක මත ක්‍රියාත්මකයි කියලා හරිද අර්ධ වක්‍රය මත ක්‍රියාත්මක බලය මම හිතනවා මේක මත ක්‍රියාත්මකයි කියලා එතකොට මෙන්න මේ වගේ තර්කයකට යන්න පුළුවන් මෙතනින් T' එකක් තියෙනවා මෙතනින් T' එකක් තියෙනවා අර අර්ධ වක්‍රය මත ක්‍රියාත්මක බලය මෙතනින් මේ පැත්තට මාක් කරනවා F right R හරිද එහෙනම් සමතුලිතතාව ගත්තොත් F සමානයි 2T' හරිද පෘෂ්ඨඝාතී අර්ධයක් විමහන් ඉන්න ඒකීය දිගක් මත බලය පෘෂ්ඨඝාතතිය නම් R 2R දිගක් මත බලය 2RT 2RT එහෙනම් මේක සරල කරාම 2RT තමයි F කියන්නේ එකක් මත බලය T නේ පෘෂ්ඨඝාතය තමයි ඒකේ දිගක් මත බලය හොඳේ ඒකීය දිගක් මත බලය පෘෂ්ඨඝාතය 2R දිග R නම් 2R 2R දිගක් මත බලය කවුද 2RT සමානයි 2T' මෙතනින් T' එක ගන්න පුළුවන් කවුරු කියලා RT පැහැදිලිද ඔන්න විදිහට ගන්නවා විද්‍යාව පැහැදිලිනේ ඉක්ම ගන්න හරි අර්ධයක සමතුලිතතාව ගත්තා මේ දෙක සමානයි මේ පැත්තට එකක් මත බලය R නම් එකක් මත බලය T නම් 2R මත බලය 2RT ගන්න පුළුවන් 2RT කියන්නේ 2T' සමතුලිතතාව ගත්තා හැපිලා ගියාම T' කියන්නේ RT කියලා ගන්නවා පැහැදිලිද මේක කරගන්න පැහැදිලි ඔක හදාගන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න තව තීරයක් මෙතන තියෙනවා හොඳේ ඒක කියා දෙන්න right විතර පොඩ්ඩක් ඉල්ල තියන්න හරි විතර පොඩ්ඩක් ඉල්ල තියන්න පොඩි තීරයක් තියෙනවා කියා දෙන්න මෙතන right ඔයාලා මේක අන්තිමට මෙතන වෙන පෑනකින් දෙකකින් වැඩි කරන්න මම හේතුව කියන්නේ දෙකකින් වැඩි කරලා අවසානයේ T' එක දාගන්න 2R මම හේතුව කියන්න දෙකකින් වැඩි කරේයි කියලා මෙන්න මේකට හේතුවක් තියෙන මේක හරිය වැදගත් හේතුවක් තියෙනවා හරි right right හේතුවක් තියෙනවා හේතුව කියන්නේ තමයි ඉක්මන් කරන්න right ඉක්මන් කළ කරගන්න right හරි මෙතන ලියන්න හරිද ඒක හේතුව පටලයකට පෘෂ්ඨ දෙකක් පවතින බැරි right මෙතන ලියන්න පටලයකට පෘෂ්ඨ දෙකක් පවතින බැරි
පටලයකට පෘෂ්ඨ දෙකක් පවතින බැවින්. right? පටලයකට පෘෂ්ඨ දෙකක් පවතින බැවින්. එහෙනම් එහෙම කියන්නේ. ළමයි මේක පටලයක්. මේ පැත්තේ පෘෂ්ඨයක් තියෙනවා. අනිත් පැත්තේ පෘෂ්ඨයක් තියෙනවා. පෘෂ්ඨික ආතතියනේ කතාව. එතකොට මේ පැත්තේ පෘෂ්ඨේනොත් පෘෂ්ඨික ආතතියක් ඇති වෙනවා. අනිත් පැත්තේ පෘෂ්ඨේනොත් පෘෂ්ඨික ආතතියක් ඇති වෙනවා. පටලෙට පෘෂ්ඨ දෙකක් නිසා ඒක මේක දෙකෙන් ගුණ කරන්න වෙනවා. මේ පෘෂ්ඨය මගින් සහ අනිත් පෘෂ්ඨය මගින් කියන. හරිද? පවතින බැරි. හරි ළමයි. අපි ඊටු ටික ඊළඟ දවසේ බලමු. මමත් මහන්සි අද දවස් 4ක් විතර කවර් කරලා දීලා. හරි. මේ ඊළඟ දවසේ ඊටු ටික බලමු. හරිද? right. මේක හරිනේ නේද? මම උනා ෆොටෝ එකක් දාන්නම් ගෲප් එකට. අවශ්‍යයි කියන්න ලියාගන්න බැරි වෙච්ච කට්ටිය. good night එහෙනම්.